මේ හැබයි කවුද කියන්න කවුද කියන මා දන්නේ නැහැ. මාර හැබැයි වටිනා ඒ කියන්නේ මම දන්නේ හැදුවේ කවුද කියලා අරගෙනට පින් දෙන්න ඕනේ. මාද ඒක හින්දා තමයි සම්පූර්ණයෙන් ගොඩ ගියේ. කැම්පස් කතාවට පස්සේ මේ ඔඩියන්සර්ස් දැනෙන වැදගත් ඔය මේ කැම්පස් එකේ සීන් එක. ඕක මචං මගේ ජීවිතේට මාරම වටින දෙයක් ඕක මචං. දැන් අපේ කවරුත් දන්න මේ දනිකයගේ තිබ්බ බ්ලොගයක් දනිකගේ සිතුවිලි කියලා ඒකත් තිබයිත් ඒ දවස්සල තිබ්බ දෙක තමයි එතර මහිතන අපට මේ ගොඩක් දෙයක් ඉගෙන ගන්න කියලා මේ ළඟදි ක්ලයින්ට් කෙනෙක් මැසේජ් එකක් ඇවිල්ලා තිබ්බා. මම ඩ්‍රයිවිං කරන ගමන් හිටපු නිසා මම ඒකට මැසේජ් එක දැන් මොකක් හරි අපේ ෆයිල් එකේ කියන රෙස්පොන්ස් රයිට් එක තියාගන්න ඕනේ. ඒක මම නිකන් නෝමලි මම එහෙම දාන්නේ නැහැ. ටග් ගාලා hi dear how could I help you කියලා ගියා. එයායවල තිබ මගේ රිප්ලයි එක මට හිතෙන්නවා ඉන්දියන් කෙනෙක් කියලා ම කැමතිනවත් එක වැඩ කරන්න කියලා දාලා ද මට ප්‍රශ්නයක් ප්‍රශ්නය ඔහ ටෙන්ඩි පිච්ච කාලතු ගෙදරිදන්න වැඩ කර උඩ බිස්නසම හොඳම වැඩ අද අපි පොඩ්කාස්ට එකට එක්කෙනෙක්කුණට දෙන්නෙක් ඇවිල්ල තිං වැඩි කතන්දර නැතුව අපි අයිබොන් කෙලපිලි ගම කරනේ අයිබෝන් ඉන්න පොඩ්කාස්ටගේ බෙනම චට ජපුර ගැප්පස එලියට විල්ලා සීරෝ කැපිටල් සීරෝ ඉන්වස්මන්ට එකින් ඒගොල ්‍රීලාස් ජෝනික මගන කැම්පස එක ඉවරවෙන්නත් කලිම පටන් අරගෙන කැම්පස එක ඩිග්‍රිකටගේ තමන්ගම කියල වාහනවලින් දෙන්නම මහම ඉවත් හරි නේද අපි පටග මේන්නේ අපේ දකුණු පැත්තිනේ දිලීප ඉට පස්සේ මේ ඉන්නේ දනුෂ්කඩීකේ කියන්න හෙමයි එතකොට දනුෂ්ක ගත්තතින් මචන් දනුෂ්ක කියන්නේ වාට සෙට්ට අදන තොට දනුෂ්ක කියල කියන්නේ දනුෂ්ක සෙට්ටලා තියෙන ඔන්ලයින් ඔන්ලයින් දනුෂ්ක කියන්නේ දනුෂ්ක කරේ කොමස් තමයි එලවලට කොමස් කරලා ඊට පස්සේ ජපුරට විල්ල රැක අදා ජපුරට විල්ලා ජපුරේ ඉන්න ගමමත කරේ වෙන සබ්ජෙක්් එක මැනෙජ්මන්් කරේ හැ අයිට පැත්ති තමයි දැන් ප්‍රිලාසිං වලින් මේ වෙලා ලංකාව ඩොලස්ගෙන් ඒවසේ දිලිප ගත්තර පස්සේ දිලිප දැක හරි අමාරු වචන දෙන්න කර කියන්න දිලිප ගත්තර පස්සේ දිලිපත්තේ ම තමයි තකොට ජපුරටාව ජපුර මැනේජ්මන්ට් තමයි හැබැයි මැනේජ්මන්ට් වල BIS IT වලට සම්බන්ධයක් කරලා දැන් මේ වෙනකොට සම්පූර්ණ බිස්නස් එකක්ම මැනේජ් ඒ කියන්නේ ලොකු ක්ලයන්ට්ස් ලගේ බිස්නස් සම්පූර්ණයෙන් මැනේජ් කරන ලෙවල් එකට දිලිප කියලා තියෙන ලෝකෙට yes එතනින් පටන් ගමු කතාව අපි අපි පටන් ගමු ඒ කියන්නේ අපි කොහොමද ඔක වෙන්නේ කියන දන්නේ නම් මෙමුනේ අද මේ දෙන්නවම ගේන්න හේතුව තමයි මේ දෙන්නගේ කෙනෙක් ගෙනල්ලා මෙතන වැඩක් නැහැ. මොකද මම මේ දෙන්නව දන්නේ 2019 18 වගේ කාලෙ ඉඳලා. එතකොට මම දැන් ඔබ මට හම්බුනේ අවුරුදු 4කට විතර පස්සේ මොනට මොන කාලයකට අවුරුදු 4ක් නේ. අවුලක් නෑ අපි සෙට් වෙලා තියෙනවා. එතකොට මේ දෙන්නව ගේන්න හේතුව දෙන්නව ජපුරේ. දැන් ජපුරේ මේ වෙනකොට ටියුෂන් වල ඉඳලම සෙට් එකේ ඉන්නේ ජපුරේ සෙට් එකක්. ගොඩක් වෙලා. ඔව් මචං දෙන්නම ජපුරේ වෙන්න කලින් දෙන්නම එකම ඉස්කෝලේ. ඒක ඉස්කෝලේ. එකම ඉස්කෝලේ ගම් පැත්තේ එකම පැත්තේ ඒතකොට ජපුරේ දැන් ස්ටුඩන්ට්ස් ගොඩක් ඉන්නවා නේ ජපුරම. මම ජපුරේ ICBT ගාන මම හිටියේ ජපුරේ ඇතුලේ. ඒතකොට ගොඩක් ඉස්කෝලේ ඔතෙන්ට ඇවිල්ලා හැමෝම ඉගෙන ගන්න ඕනේ. ඇයි උඹලා දෙන්න විතරක් ජපුරේ තමන්ගේ වාහන වලින් ග්‍රැජුවේෂන් එකට ඕක මචං ජපුරේ ඇවිල්ලා ෆ්‍රීලාන්ස් කරා නෙමෙයි. අපි මම නම් ආෆ්ටර් A level ඒ කියන්නේ අපි මම 2013 A level. එතකොට ආෆ්ටර් A level තමයි අපි ෆ්‍රීලාන්ස් පටන් ගත්තේ. A level කරලා ඉද්දී ඊට පස්සේ අපිට පොඩ්ඩක් නිකන් ඉන් ටයිම් එකක් හම්බ වෙනවා. ඒ අතරේ තමයි මම ෆ්‍රීලාන්ස් පටන් ගත්තේ. ඒ කියන්නේ කැම්පස් එන්න කලින් අපි ෆ්‍රීලාන්ස් කරා. දෙන්නම ඉස්කෝලේ දෙන්නම කියන්නේ ඔව් අපි දෙන්නම පොළොන්නරුවේ රාජකීය මධ්‍ය මහාවිද්‍යාලේ. ඒකෙන් තමයි අපි දෙන්න A level කරේ. එතකොට දෙන්නම ජපුරට කියන්නේ ජපුරට සිලෙක්ට් වුණා. ජපුරට සිලෙක්ට් වුණා කියන්නේ රැන්ක් එකක් දාලා ජපුරට ආවා. එන්න කලින් අපි දෙන්න හොඳම යාළුවෝනේ. ඒ කියන්නේ එන්න කලින් යාළුවෝ අඳුරනවා අපි දෙන්න එකම බස් එකේ යන්නෙත්. හොඳම යාළුවට එකම ගමේ නෙමෙයි. එකම ගමේ නෙමෙයි උනාට එක ස්කූල් බස් එකේ තමයි අපි දෙන්න යවෙන්නේ. මේ හැබැයි මේ ෆ්‍රීලාන්ස් පැත්තට දෙන්න වෙන වෙනම සෙට් වෙන්නේ. හරිද? ඒ කියන්නේ A level වලදී එකම සබ්ජෙක්ට් කරාට කැම්පසුත් එකම වුණාට ෆ්‍රීලාන්ස් වෙන වෙනම අපි දෙන්න ගොඩක් වෙලාවට පටන් ගන්න තියෙනවා. මම දිලීප් එකෙන් දන්නේ නැති වහගෙන දෙනවා. ඒ විදිහට පැති දෙකකින් තමයි සෙට් වුනේ. දිලීප එන්නෙත් එහෙම. නෑ මගේ නම් ලොකු ස්ටෝරියක් තියෙනවා. ඒ කියන්නේ මම පටන් ගත්තේ කිසිම දෙයක් ෆ්‍රීලාන්ස් කියන කිසිම දෙයක්. ඒ කියන්නේ ෆ්‍රීලාන්ස් කියන ටර්ම් එක දවස්වල ටර්ම් එක දන්නේ වැඩේ මොකුත් නෑ නේද? ඒ දවස්වල මට මතකයි මම ඉස්සරහ Facebook ප්‍රොෆයිල් එකක් හැදුවේ 2008 දී. ඕකෙදී ලංකාවෙත් ගොඩක් කට්ටිය නැහැ. ඒ කියන්නේ දවස්වල ප්‍රොෆයිල් නැහැ. ගොඩක් වෙලාවට ඉන්ටිග්‍රේට් වෙන්නේ පිටරට ඔඩියන්ස් එක්ක. පිටරට කට්ටියත් එක්ක තමයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් වුණත් වෙන්නේ.
එතනිම පෝස්ට් එකක් දාගෙනවා පිටරට කෙනෙක් දාලා තියෙනවා මේ කැල් වාහනය ගත්තේ ඔන්ලයින් earn කළා මට මතකද ඇෆ්ලියේට් ඒ දවස්. ඔතනදී මගේ ඔළුවේ තිබ්බ බෑ මම ඕක දකින්නේ 2010 11 වගේ කාලේ තමයි ඕක දකින්නේ. එතකොට ඒක දැක්කට ඒ දවස්වල මම කරන්න ගියේ මොකද? ඒ ලෙවල් කොට දාගන්න එකනේ තිබුණේ අයිඩියා ඉස්සෙල්ලා. ඔව් ඒකනේ අනිවාර්යයෙන්ම තියෙන ඒකනේ. කැම්පස් යන අයිඩියා එක තමයි ඒ දවස්වල තිබ්බේ. ඊට පස්සේ ඒ ලෙවල් එකට කරා. කැම්පස් යනවා කියලා දන්නවා. ඊට පස්සේ මම ඔළුවේ හැම වෙලේම වැඩ ගන්න පටන් ගත්තා අර මම දැකපු පෝස්ට් එක. ඊට පස්සේ මම පොඩ්ඩක් හොයන්න ගත්තා. රිසර්ච් කරා මේ කොහෙන්ද මේකට එන්ටර් වෙන්නේ කොහෙන්ද? ඉඳමන්ද හොයන්න ගත්තා. මට ඒක රෝයිසර ඇඩ් ක්ලික් කරන සයිට් උත් හම්බෙලා තියෙනව නැත්තේ නෑ. ඒක දැක්කම දාගෙනවා. ඔය මම කියන 2013 ඇඩ් ක්ලික්ස් තමයි ගොඩක් සැරටම ගියේ. 2013 මචං 12 ඔව් 2012 දෙකම වගේ right? ඔව් බිට්කොයින් ඩොලර් 300 400 දවසල බිට්කොයින් ගැන දන්නවා නම් අපිට විතර නෑද? ඔව් ඒ දවස්වල බිට්කොයින් එකක් අතරගත්තේ නේද? ඒ දවස්වල ගන්න කරනවා නේද? ඒ දවස්වල වැඩි මචං ඒක වෙනම ෆීල්ඩ් එකක් තිබ්බේ දවස්වල. හරිද? ඒ ඉන්ෆර්මේෂන් එන්න තැනක් නෑනේ. දැන් YouTube එකෙන් බං අපි දැනගත්තත් මේ සෑහෙන පස්සේ ඊට පස්සේ ඒ වගේ ඔය වගේ හම්බුනේ. මොකද දැන් ඉන්න ළමයින්ට සෑහෙන රිසෝසස් තියෙනවා. තියෙනවා අනිවාර්යයෙන්ම. දැන් ඒ දවස්වල මම පටන් ගන්නකොට මුකුත්ම දන්නේ නැහැ රිසර්ච් කරලා ඉවරලා මට හම්බුණා ඊට පස්සේ අප්වර්ක් කිව්වට ඒ දවස්වල තිබුණේ ODX. ODX තිබුණේ ඕකේට ප්‍රොෆයිල් එක හදලා ඇතුළට අපි සේලා කෙනෙක් විතර ඉන්නේ ස්ටේබල් වෙන්න ඔතන එක්සෑම් එකක් තියෙනවා එක්සෑම් එක පාස් වෙන්න ඕනේ ඔතන අතර ලොකු එක්සෑම් නෙමෙයි එතන සාමාන්‍ය ආහන ක්ලයන්ට් කෙනෙක් හල් ගන්නේ කොහමද අපි ඉන්නේ ප්‍රොෆයිල් එක හදන ඉන්ඩස්ට්‍රි එකට අදාළ ප්‍රශ්න ටිකක් අහනවා මට ඕකේ මට මතකයි රෑන්ක් එක සෙට් වුණා සෙකන්ඩ් ප්ලේස් වගේ ඔහම මට දැන් ඒකේ මට පොඩි සපෝට් එකක් නැති ප්‍රොෆයිල් එක අප් කරගන්න රයිට් අප්වර්ක් එක පටන් ගන්න මම අප්වර්ක් එකේ මාස 6ක් 7ක් විතර දැඟලුවා ක්ලයන්ට් කෙනෙක් හොයාගන්න ක්ලයන්ට් කෙනෙක් හොයාගෙන ඒ කියන්නේ මම කියන්නේ ආෆ්ටර් 2013 ඒක කරලා ඔව් කැම්පස් එන්න ඒ අතර ගැප් එක එන්නේ අතර ගැප් එක රිසල්ට් එල්ලත් නෑ ඒ කාලේ ඊට පස්සේ ඕක කරන් යන ගමන් මට තේරුණා දැන් රිසල්ට් උත් ආව කැම්පස් යන්නත් ඕනේ දැන් අපි මොන වුණත් මේ ඕනම කෙනෙක් කැම්පස් යන්න කලින් වැඩ කරන්නේ මොකක් හරි ගයක් කරන්නේ ෆන්ඩ් එකක් එකතු කරගන්න ඒක ඕනම කෙනෙක්ගේ කොල්ලෙක්ගේ තියෙන මේ ගෙදරට බරක් වෙන තු ගේමක් ගහගන්න ඉතින් ඕම් කරන් යනකොට තමයි මට අප්වර්ක් එකේ සෙට් වුණා හැබැයි අප්වර්ක් එකේ හම්බුණ ක්ලයන්ට්ස්ලා අර වැඩේ මම පටන් ගත්තේ ඩිසයිනින් වල කියන්නේ මම ඉස්සරහම පටන් ගත්තේ ඩිසයින් වලින් ඒ කියන්නේ ජපුරේ ගිහිල්ලා සෝරි මුලදී ජපුර යන්න කලින් නේ. කියන්නේ කන්න කලින් කොමර්ස් කරලා ඔව් පස්සේ ඩිසයිනින් කරා ඩිසයිනින් තමයි මට ඒ කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් පැත්තට තමයි ඩිසයිනින් ටික් කරේ ඒක කරගෙන ඉන්නකොට මට ඔය ඒත් ඔය පෝස්ට් වලින් පොඩ්ඩක් එහෙම ෆයිවර් කියන එකත් මට ඒ දවස්වල පොඩ්ඩක් දැනගන්න ලැබුණා ඒක උන්නේ 2014 මැදදී වගේ අප්වර්ක් එකේ දවස් ODX තිබුණේ අප්වර්ක් එකත් කරන් ආවා ෆයිවර් එක පටන් ගත්තා ෆයිවර් එක මාර විදිහට යුනිවර්සිටි පටන් ගන්න කලින්ම මේ හොඳට එතන ස්ටේබල් වෙන්න ඒ කාලේ ඇත්තටම 5 නේ නේ. ඒ දවස්වල ෆයිවර් ඔව් ඒ දවස්වල ඒ කියන්නේ මචං 5 කියලා එකක් තිබ්බත් ඒ දවස්වල 5 කියන්නේ මොකක්ද කියලා හොයාගන්නව එහෙම නෑ. ඒ කියන්නේ ඔය කතාවෙත් දැන් දිලීප එහෙම මේ වෙන පිටරට කෙනෙක්ගේ පෝස්ට් එකක් දැකලා මේ අප්වර්ක් හොයාගත්තට මේ 5 කියන එක ලංකාවේ සිංහලෙන් එහෙම හොයාගන්න එකක් නෑ. දැන් මම ඕකේ 5 කියන පොයින්ට් එක අහුවෙලා ඒක ගැන හොයද්දි මට හම්බුණා මචං i+ blog කියලා ඒ දවස්වල තිබ්බන එක. කවුරු හරි අපේ කෙනෙක්ගේම තමයි ඕක හදලා දෙන්නේ. මේ හැබැයි කවුද කියන්න කවුද කියලා මම දන්නේ නැහැ. මාර වටිනා මාර ඒ කියන්නේ මම දන්නේ හැදුවේ කවුද කියලා. අද කෙනාට පින් දෙන්න ඕනේ. මම අද ඒක හින්දා තමයි සම්පූර්ණයෙන් ගොඩ ගියේ. හරිද? ඒ කියන්නේ ඒකේ පටන් ගද්දිම තිබ්බ මචං මේ ඔයා මේක එකපාරක් කියවලා account එකක් හදන්න යන්න එපා. මේක තුන් පාරක් කියවලා account එකක් හදන්න යන්න කියලා. මම ගාව තාම සේව් කරලා තියෙනවා මේ අර HTML ටික සේව් කරලා තියාගන්න පුළුවන්. මම හතර පාරක් කියවලා තමයි මචං වැඩේ පටන් ගත්තේ. වැඩේ පටන් අරගෙන account එකක් හදලා මේ දවස් 4ක් විතර නිදි මරාගෙන බලන් හිටියා මොකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ අතහැරලා දැම්මා. ඊට පස්සේ සති දෙකකට විතර පස්සේ නිකන් ආයෙ ලොග් වෙලා බලද්දි මචං ඕඩර් එකක් ඇවිල්ලා කැන්සල් වෙලා. එතකොට 100ට 100යි කැන්සල්. ආයෙ account එක වැඩක් නැහැ. ඊට පස්සේ හදපු එක ඊට පස්සේ ඒකෙන් ඉන්ස්පයර් වෙලා හදපු account එකක් මගේ තාම අදටත් තියෙනවා. අවුරුදු දැන් 10කට වැඩි account එකක්. තාම ඕඩර්ස් එන. තාම ඇක්ටිව් මට මතකයි i+ එකේ දාලා තිබ්බ මේ ඔයාට වැඩ අරගෙන
ගෙවල් පැත්තින්න කමිනිකේෂන් ලහෙමින් වනගේ වැඩ කරන්න පුල මේකොල්ලොට දෙන්න ම එන කලන්දට මාර වටින මගෙන ජීවිතකොට දැන් මේ වෙබ්සයිට් එක iPlus log කියන ඒකයි දැන් අපේ කවුරුත් දන්න මේ දනිකයගේ තිබ්බ බ්ලොගයක් දනිකගේ සිතුවිලි කියලා ඒකත් ඒ දවස්සල තිබ දෙක තමයි එතරම් මහිත ගොඩක් දෙයක් ගෙන ඔය වගේ මුත් ප්‍රශ්නයක් ඇවත් පහන්න කෙනෙක් නෑ අපි ඉතින් අපිම රිසර්ච් කරලා ඔයාගෙන එතකොට යුනිවර්සිටි අන්ඩ කලින් ෆ්‍රීලන්ස් පටන් අලගෙන ඒ පැත්තෙන් කරන මුද පලටෆෝර්ම් අපිට ඔකට කලින් ලයින්ස් ලත් එක වැඩ කරලා අපිට එක්ස්පිරියන්ස් එකක් මුකුත් නෑ ඉතින් අරක මාර මේ සපෝට් එකක් මොකද එතකොට ෆ්‍රීලන්ස් කියන වචනේ තිබෙත් නෑ ඒතර මට මන්නම් අහලා තිබුණේ ඔක 2017 ඔන්ලයින් වැඩ ඔන්ලයින් කියන එක ආවේ ඔන්ලයින් වැඩ අරක තිබ්බේ නෑ මේ ෆ්‍රීලන්ස් කියන ටර්ම් එක තිබෙත් නෑ ඉතින් තියෙන වැට් එක ඉතින් එන අමුතු දෙයක් ඒක වැඩි පටන්ගරගෙන යනකට පොඩි ඉන්ට්‍රක්ෂන් ද කරගෙන යනවනේ දැන් මට උනත් ඔක පටන් ගන්න මං පටන් ගන්න කාලේ තිබිච්ච ප්‍රශ්න හරි දැන් ඩොලර් ටිකුත් පෙන්නනවා මචං chart එක ඕක දැන් එන්නේ බෑ බැංකුව ඔව් ඒක තමයි ලොකුම ඕක සුපිරිම ඕකේ මගේ තියෙනවා පොළුවේම සෙට්ලා නැද්ද ෆ්‍රීලන්ස් වැඩ කරලා ඩොලර් 1000ක විතර වැඩක් කරලා නැතුව මුකුත් නැතුව ඉඳලා සෙට්ටලා තියෙනව නැත්තේ නෑ හැබැයි මුල් කාලේදී මේ මට අපෝක් එකේදී සෙට් උනේ හවලි රේට්ස් ඒ දවස්වල තිබුණේ කොට ඒතකොට අනිවාර්යෙන් වැඩේ කරලා එනවා ස්ක්‍රීන් ෂොට් යනවා වැඩේ කරන ගමන් අනිවාර්යෙන් පේමන්ට් එක එනවා වැඩේ කරන ගමන් ඒක අවුලක් නෑ ඒක පටන් ගන්න කොට දැන් සල්ලි එනවා මං කියන්නේ ඔය සැකේ තිබ්බේ නැද්ද සල්ලි ගන්න ක්‍රමය ඒක මම හිතන්නේ මෙහෙමයි මට ඒක එච්චර අයිඩියා එකක් තිබුණේ නැහැ කියන්න පුළුවන් ඒ කියන්නේ අපි වැඩේ පටන් ගත්තා ඊට පස්සේ දැන් වැඩේ පටන් ගත්තාම උතන ඔය ඒ සයිට් වල ඉස්සලා තිබුණා මිනිමල් බැලන්ස් එකක් තියෙනවනේ පේමන්ට් මෙතඩ්ස් ටික අවైలබල් වෙන්නේ අන්න එතනින් තමයි ඔයන්ට පටන් ගත්තේ ඊට පස්සේ PayPal බලනකොට PayPal වලින් බෑ කරන්න ඊට පස්සේ Payoneer කියලා තියෙනවා Payoneer වෙනකොට අන්න Payoneer අවైలබල් ඊට පස්සේ Payoneer ඉස්සර ඔය දැන් වගේ Payoneer කෙලින්ම බෑන්ක් ඩිරෙක්ට් බෑන්ක් තිබ්බේ නැහනේ ඔව් ඩිරෙක්ට් බෑන්ක් තිබ්බේ නැහැ ඒ දවස්වල මචං කාඩ් එකෙන් විතර විත්ඩ්‍රෝ ගන්න පුළුවන් Payoneer කාඩ් එක ඔව් ඕක හොඳම සීන් එක තියෙන්නේ මේ මගේ ATM එකෙන් ඔව් රුපියල් 6000 ගන්න තමයි මුලින් විත්ඩ්‍රෝ කරා 6600 ගාණක් ඒ කියන්නේ ගිහිල්ලා විත්ඩ්‍රෝ කරන්න ගිහිල්ලා මුලින් ගියාට පස්සේ බැලන්ස් එක අමතකයි මචං එක්සයිටඩ් නේ අනිත් එක අපි ගිහිල්ලා බැලන්ස් එකපාරක් බැලන්ස් එක බැලුවා $1 එකක් කැපුණා අනිත් එක ඊට පස්සේ මචං කලින් තිබ්බ බැලන්ස් එකට ගහපුවාම අර $1 එක කැපිලා හින්දා අර බැලන්ස් එක ගන්න බෑ මචං ආයෙ බැලන්ස් එක බැලුවා $10 එකක් ඉවරයි ඔව් $1 කැපෙනවා ඊට පස්සේ $2කට අඩුවෙන් බැලන්ස් එක ගැහුවා ඒ විත්ඩ්‍රෝ එකට තව $1 එකක් කැපුණා එහෙනම් $3ක් ඉවරයි මචං පළවෙනි විත්ඩ්‍රෝ එක $1 ගණන් 117යි කාලේ 117 මට මතක මම 11000 ඉස්සෙල්ලාම ගත්තා මම 134න් වගේ විත්ඩ්‍රෝ කරානේ ඔව් මම කලින් විත්ඩ්‍රෝ කරා සාමාන්‍යයෙන් 2014 මුල් ටික වගේ 2014 මුල් මාස ටික වගේ මේ විත්ඩ්‍රෝ කරා 114 වගේ ආවේ ඒතර හොඳ වැඩේ කියන්නේ දැන් වගේ ඔය එක්ස්චේන්ජ් රේට් බලලා මේව කරන්නේ නැහැ තියෙන බැලන්ස් එක අපිට මේ අර ඒක තාතල් ඔව් මේ කියන්නේ ගෙස් කරලා ගන්න ගන්න බය තියෙන්නේ මචං යකෝ කාඩ් එකේ තියෙන සල්ලි ටික නැති වුණොත් ඊට කලින් කොයි ගන්න පුළුවන් කී හරි ගන්න ඉබේ ඊට පස්සේ මම හිතන්නේ 2015 16 දී බැංක් විත්ඩ්‍රෝ මෙතඩ් එක ආවා ඊට පස්සේ ඊට පස්සේ එතකොට විත්ඩ්‍රෝ කරනකොට පෙන්නනවා මේ amount එක ඔක්කොම ගැල්ලුවක් නැතුව ඊට පස්සේ ගැල්ලුවක් නැතුව කරගෙන ආවා ඉතින් යුනිවර්සිටි පටන් ගත්තට පස්සේ මාස 8ක් විතර කොහමද මාස 8ක් විතර කොහමද ඔය ෆ්‍රීලන්ස් කියන පැත්ත පොඩ්ඩක් බැරි වුණා පොඩ්ඩක් ටච් කරන්න මොකද කැම්පස් එකේ 아무තු කල්චර් එකක් වෙනම දෙයක් ෆස්ට් එකේ ෆස්ට් එකේදී ඔව් ඒක මෙහෙමයි දැන් මගේ නම් ඔය කැම්පස් කතාවට ආවට පස්සේ මේ ඔඩියන්ස් එකට සෑහෙන වැදගත් ඔය මේ කැම්පස් එකේ සීන් එක ගැන කැම්පස් එකට එනකන් ඩොලර් දෙව්වනේ ඔව් එතනින් එහා තමයි ස්ටෝරි එක මට මතකයි උඹලා මම දැන් තර්ඩ් ඉයර් වගේ වෙනකොට හෝ ඉන්ටර්න්ෂිප් ගිහිල්ලා මාස 6න් පස්සේ එතකොට දෙන්නම නැවතුණා වගේ මට ලාවට මතකයක් තියෙන පොඩ්ඩක් මම ඩිග්‍රීකෙන් පස්සෙම සොෆ්ට්වෙයාර් එන්ජිනියර් වැඩ කරා කම්පැනි එකක වැඩ කරලා ඉන්ටර්න්ෂිප් ඉන්ටර්න්ෂිප් එකත් එක්කම ඒකම තමයි ඉන්ටර්න්ෂිප් එකත් කරන ගමන්ම ජොබ් එක චුට්ටි කාලයක් මම කරා මම හිතන්නේ මම මාස 10කට වගේ කිට්ටු වෙන කරන්න ඇති හැබැයි ඒ වෙනකොට මම දැනන් හිටියේ මේ ඔය මම කියන්නේ 2018 වගේ ඒ වෙනකොට මම දැනන් හිටියේ මම ජොබ් එකක් කරනවද ඉස්සරහට ෆ්‍රීලන්ස් කරනවද මම එතන කියන්න මොකද එතන ආපු ප්‍රමාණයක් තියෙනවා අපි කිව්වනේ A level කරේ කොමර්ස් කියලා ඔය වෙද්දි මම A level කොමර්ස් කරාට ග්‍රැෆික් ඩිසයින් පැත්තේ තමයි ෆ්‍රීලන්ස් වැඩ ටික කරේ ෆ්‍රීලන්ස් වැඩ ටික ග්‍රැෆික් ඩිසයින් එකෙන් පැත්තෙන් කරගෙන යද්දී කැම්පස් යන්න කලින් අපිට සාමාන්‍ය ඕඩර්ස් ප්‍රමාණයක් තිබ්බා. තනියෙන් හැන්ඩල් කරන්න පුළුවන් ප්‍රමාණයක් තිබ්බා. හැබැයි අපි කැම්පස් ගියාට පස්සේ මාස 6ක් විතර යනකම් අපිට අර එතන තියෙන කල්චර් එකට හැඩ ගැහෙන්න. දැන් මම නම් හොස්ටල් හිටියේ. ඒතකොට හොස්ටල් ඉද්දී පවා දිලිපත් මුලින් හොස්ටල් හිටියේ. අපිට අර ආපු වර්ක් ලෝඩ් එක කියන්නේ ඒ ටික ඔන් ටයිම් කරගන්න ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. දැන් දිලීප කිය වගේ දිලීපට ඒ ටික හිර වුණා. මම යන්න කලින්
තව දෙන්නෙක් විතර මම සපෝට් එකට හොයාගෙන හිටියේ. ඒ කියන්නේ දැන් අපි කියන්නේ ටීම් එකක් හදනවා කියලා. එතකොට මට ඒක කලින් හැදුනා. පිට ඒ කියන්නේ ඔය අපේ ක්ලබ් එක තියෙනවනේ දැන් ඔය ඔන්ලයින් ෆිට්නස් ක්ලබ් එක. ඕක මචං මගේ ජීවිතේට මාරම වටින දෙයක් ඕක මචං. හරිද? ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ආවත් ඕකේ දාන්න එහෙම. එතකොට මම ඕකෙන් හොයාගත්තා මගේ වැඩ මම නැතුව කරන්න පුළුවන් දෙන්නෙක් විතර හොයාගත්තා. එතකොට මම කරන්නේ කැම්පස් එකේ උදේම නැගිටලා මට එන වැඩ ටික අර දෙන්නට දාලා බෙදලා දාලා එතනින් පස්සේ මොනවාද රැක්ද අරවද මේවද ওই ටිකට මුණ දීලා ආයෙ හවුස් ඇවිල්ලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. වැඩ කරපු දෙන්න මේ මාර සපෝට් එකක් වුණා. එයාලා නැත්තම් මචං අපිට ඒ දවස්වල ඒ ගේම ගහගන්න බෑ. ඒ ගේම ගහගන්න බැරි වෙනවා කියන්නේ මචං එක්ක ඕඩර් කැන්සල් වෙලා account එක යනවා නැත්තම් රේටින් බහලා account එක යනවා. හැබැයි අර මේ ඒ හම්බුන කට්ටියත් එක්ක ඒ කියන්නේ අවුට්සෝස් කරන්න හම්බුන කට්ටියත් එක්ක මට ගේම ගහගන්න පුළුවන් වුණා ඒ දවස්වල. මම ඔය කියන්නේ ෆස්ට් ඉයර් මුල. හරි ෆස්ට් ඉයර් මුල. හැබැයි දැන් එතකොට මම කැම්පස් එන්නේ මචං මගේ ඩිග්‍රී එක ෆයිනෑන්ස් මැනේජ්මන්ට්. හරි. ඔව් දැන් මම එතකොට කරන්නේ ග්‍රැෆික් ඩිසයින්. එතකොට ඔය බැනර් ඩිසයින්, ලෝගෝ, බ්‍රෑන්ඩින් ඔය ඔක්කොම කරනවා. හැබැයි කැම්පස් එකේ ඉගෙන ගන්න ෆයිනෑන්ස් මැනේජ්මන්ට්. යපුර තියෙන අමාරුම ඩිග්‍රී මචං. එතකොට ඒක මාර අමාරුයි ඉතින් බැලන්ස් කරන්න. ලේසිත් නෑනේ ඩිග්‍රී ගන්න. ඔව් ඉතින් අපේ ඒක ලේසිත් නෑ ඉතින් දැන් අපි මේ සාමාන්‍යයෙන් යපුරේ යන්නේ හොඳම රෑන්ක් එකනේ. ඒකෙන් ඔය අපි කරපු කෝස් වලට යන්නෙත් එතනින්ම ස්පිරිට් එක තමයි ඉතින් යපුරේ. ඒ ෆයිනෑන්ස් මැනේජ්මන්ට් accounting කියන්නේ ওই ටිකට යන්නේ ටිකක් සයන් අමාරු ඩිග්‍රී එක. හැබැයි ඒක මැනේජ් කරගන්න පුළුවන් වුණා. මොකද අර යන්න කලින්ම මම එහෙම අවුට්සෝස් කරන්න ක්‍රමයක් හදලා තිබ්බ නිසා. හැබැයි දැන් මම කියන්න ඕනේ අපි එහෙම අපි ෆ්‍රීලාන්ස් කරා එහෙම නැතු වෙන සල්ලි හෙව්වා එහෙම කියලා අපි දෙන්නම එක සබ්ජෙක්ට් එකක්වත් රිපීට් වෙලාවත් ඒ කියන්නේ අපේ ඩිග්‍රිය ගන්න නැතුවත් ඩිලේ වෙලාවත් එහෙම මොකුත් නැහැ. අපි ගානට ගිය වැඩෙත් කරගෙන මේ වැඩෙත් කරගෙන අර ඔයා කියපු විදිහට කන්වොකේෂන් එකට ගියා ඉතින්. මගේ සිද්ධියේදී මට ෆස්ට් ඉයර් එකේදී මට බැරුණා හොයාගන්න. මොකද ෆස්ට් ඉයර් එකේදී වුණේ මම ඒ වෙද්දි එක්ස්පෑන්ඩ් වෙලා ඉවරයි. ඒ කියන්නේ ෆස්ට් ඉයර් එකේ මම කනේ මාස 8ක් මම කොහොමත් මේව පොඩ බ්‍රේක් කරගත්තා. ඒ වෙනකොට යුනිවර්සිටි යන්න කලින් මම පටන් ගත්තේ ඩිසයිනින් වලින් ඇඩ්වර්ටයිසින්. ඒ වෙනකොට කැම්පස් එකේ ෆස්ට් ඉයර් වෙනකොට මම UI පැත්තත් පටන් ගෙන ඉවරයි. UI වෙබ්සයිට් ඩිසයින් ඩෙවලොප්මන්ට් ඔක්කොම පටන් ගෙන ඉවරයි ඒ වෙනකොට. අන්න එතනදී මට බැරුණා අර ෂෝට් ටර්ම් එක ඇතුළත කටි හොයාගන්න. එතකොට මම පොඩ්ඩක් බ්‍රේක් කරා. බ්‍රේක් කරලා ඉවරලා ඊට පස්සේ අපි මූණා කොළඹට ෆැමිලි එකම මූණා කොළඹට. අන්න එතකොට මට ලොකු සපෝට් එකක් ආවා ගෙදරින්. මොකද මේ එතකොට අම්මා ඉන්නවා ගෙදර. එතකොට පස්සේ තමයි මම පටන් ගත්තේ ආපහු මේ මම ක්ලයන්ට්ස්ලත් එක්ක කතා කරලා මම එයාලට ඉන්ෆෝම් කරා ගොඩක්. කියන්නේ මම ඒ වෙනකොට රිලයි වුණේ 5 විතරක්ම නෙමෙයි. මගේ ඒ දවස්වල හිටියා මගේ කස්ටමර් බේස් එක ඇදලා. මොකද අප්වර්කින් හැදිච්ච කට්ටියකුත් ඉන්නවා, 5 එකකින් හැදිච්ච කට්ටියකුත් ඉන්නවා. එතකොට මම ගොඩක් වෙබ්සයිට් ඩෙවලොප් කරන තැනට ඇවිල්ලා තිබුණේ. එතනදී ඊට පස්සේ මම ආපහු මේ මාස 8කින් විතර පස්සේ පොඩ්ඩක් ඔය කැම්පස් එකේ කල්චර් එකට ගුරු වෙලා එහෙම වුණාට පස්සේ මම ආපහු රීස්ටාර්ට් කරා ෆස්ට් එකේ ඉවර වෙන කලින්. එමච ඔය දැන් ඔය දෙන්නම එන්නේ පොළොන්නරුවෙන්. ඒතර පොළොන්නරුව කියන්නේ ග්‍රාමීය පරිසරය ලංකාවේ අපි. ග්‍රාමීය නෑ. හැබැයි එහෙමනේ අපි සලකන්නේ. එතකොට මචං ලංකාවේ තියෙන හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඉන්ටර්නැෂනල් මාකට් එකත් එක්ක වැඩ කරද්දී කොහොමද කමියුනිකේට් කරන්නේ. එතකොට ඔය දෙන්නටත් අනිවාර්යෙන් මේ මූලිකව මේ ප්‍රශ්නේ තියෙන්න ඇති. කොහොමද ඒක බැලන්ස් කරගත්තේ? කමියුනිකේෂන්. ඕක ඇත්තම කතා කරන්නේ ඉංග්‍රීසි. මගේ නම් මචං මේ O level වෙනකම් මම දන්නේ නැහැ බැලුවද. ඒ කියන්නේ ඉංග්‍රීසි මගේ A8යි B එකයි. B එක මේ ගත්ත ඉස්සරහ එකාගෙන් බලාගෙන මම එක්සෑම් O level එක්සෑම් යන්න කලින් මචං පහන දීලා කියලා ගියේ. ළමයි හිටියා ප්‍රභාත් කියලා. උට ඉංග්‍රීසි විතරයි පුළුවන්. ඌ ඉස්සරහට වැටෙන්න කියලා මම පොඩි විෂය එකක් කරලා ගියේ. ඒ වගේම අර දවස් 11යි මචං එදා ඌ ඉස්සරහ. ඌගේ එක බලන්න තමයි මම ලියේ මචං. ඒ කියන්නේ ඒක ලියද්දිත් බෑ මට ඉංග්‍රීසි. හැබැයි එතනින් පස්සේ ඉංග්‍රීසි කෝසස් තියෙනවනේ මචං. ආෆ්ටර් O level, ආෆ්ටර් A level එහෙම එකක් කරාම මම ඒ සර් නිසා තමයි මෙතන ඉන්නේ අතරම ප්‍රදීප් ජයවර්ධන කියලා සර් කෙනෙක්. හරි. මේ ඒ කෝස් එක නිසා මට ඉංග්‍රීසි කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ A level වලදී ඉංග්‍රීසි අවුලක් නැහැ. කැම්පස් යන්න කොහොමත් ඉංග්‍රීසි එපා. ඒකට ආෆ්ටර් A level උත් කඩම තමයි හදාගත්තේ. මේ ෆ්‍රීලාන්ස් කියන එක කඩ හදාගන්න උදව් වුණා. කඩ හදාගත්තේ ෆ්‍රීලාන්ස් වලට උදව් වුණා. එතනින් තමයි ඒක පැත්ත මගේ නම් කොට ගියේ. මගේ මම සාමාන්‍යයෙන් මට O level විතර වෙනකොට කියන්නේ grade 10 වගේ වෙනකොට මට පොඩ ඉංග්‍රීසි තේරෙන්න ගත්තා කොහොමද කියලා වැඩි වෙන්නේ. O level ගවුලන්නේ වල දාගත්තා හොඳට ඉංග්‍රීසි වලින්. ඊට පස්සේ ෆ්‍රීලාන්ස් පටන් ගත්තා පස්සේ නමුත් මෙහෙමයි අර
ෆ්‍රීලන්සර් එනකොට අපි දෙක ගන්න ඉංග්‍රීසි නෙමෙයි ඇත්තටම අපි ක්ලයන්ට් කෙනෙක්ට කතා කරනකොට එයාලා අපිට කමියුනිකේට් කරන විදිය වෙනස් ඇත්තටම. ඒ වෙනකොට මුල්ටි එකේ සාමාන්‍යයෙන් මාස 3-4ක පොඩි මේ ප්‍රශ්නයක් තිබුණාද නැත්te නෑ. හැබැයි ඒක හරි ගියා. මේ කියන්නේ මොකද මට මුලින් තිබුණා පොඩි අයිඩියා එකක් මේ කතා කරගන්න බැරි ප්‍රශ්න විතරයි වුණා තිබුණේ. කියන දේවල් ඔක්කොම තේරෙන අන්න ඒ දේ පොඩ්ඩක් අර ක්ලයන්ට් එක්ක කමියුනිකේට් කරනකොට හුරු වුණා නිකම්ම. ලංකාවේ ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි කියන්නේ. ඉංග්‍රීසි මචං තේරෙනවා. තේරෙනවා. ඔව්. දෙයක් කිව්වම මේක තේරෙනවා. රීඩ් කරන්න තේරෙනවා. හැබැයි කතා කරගන්න එක තමන්ගේ තියෙන අයිඩියා එක එළියට කමියුනිකේට් කරන්න බැරි ප්‍රශ්නයක් නේ තියෙන්නේ. ඒකට දෙන්න මොනවාරි තියෙනවද අපි බලන් ඉන්න අයට පොඩි උපදෙස් ටිකක් නිකන්. දැන් කියන උඹලට තේරෙනවද කියන්නේ කාඩ් එක කියලා කියනම හරියක් නෙමෙයි කියන එක අපි දන්නවනේ. ඕක ඉගෙන ගන්න අපිට ආයි දුන්නොත් අපි දන්නවා මාස දෙකකින් තුනකින් ඕකට දාගන්න. හැබැයි මේක තාමත් හැමෝම නිකන් අර එන රොකට් සයන්ස් එකක් කරගෙන මාර ලොකු දෙයක් විදිහට තමයි මේ ඉංග්‍රීසි ඔව් මෙහෙමයි. ඕක වෙන්නේ මේ ඕක ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ කට්ටියත් ඉංග්‍රීසියෙන් කතා කරන කිව්වම හරිද? අපි කතා කරන්නේ ඕවර්සීස් කට්ටියත් එක්කනේ. ගොඩක් මොතන ඉන්නේ කැනඩා, ඕස්ට්‍රේලියා, ඇමරිකා, ඕස්ට්‍රේලියා ඔය කට්ටිය. අපි කඩ කතා කරලා අයාලා හිතන්නේ අපිට මේ ඉංග්‍රීසි බෑ කියලා. එයාලට අපි කියන දේ තේරෙනවා නම් එයාලා එතන බෑක් සපෝට් එකක් දෙනවා මොන වුණත් මේ එතනදී අපි මුලදී ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මට අනන්තවත් හම්බෙලා දෙනවා ඇමරිකන් ක්ලයන්ට්ස්ලා සමහර කට්ටිය ග්‍රැමර් වැරදි. ලියන මැසේජ් වල. හරිද? ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් එයාලට කතා කරගන්න පුළුවන් නම් එයාලා කියන දේ කියන්න පුළුවන් නම් අපිට තේරෙනවා නම් අපි කියන දේ එයාලට තේරෙනවා නම් එච්චර බය වෙන දෙයක් නැහැ එතන. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ කට්ටියත් එක්ක කතා කරන. ඕකේ මචං දැන් තිලි නැව්වේ කඩ හදාගන්න ක්‍රමයක්නේ. ඕක මෙහෙම අර වතුරට බහින්න නැතුව පීනන්න බෑ වගේ තමයි. කඩට බය වෙලා ඕක කරන්න බෑ ඇත්තනවා. ඒ කියන්නේ කොහෙන් හරි ඕක අපි යූස් කරන්න ඕනේනේ. දැන් තියෙන ඕන දැන් ඔයා දැන් ඉන්න ළමයිට කොහොමද හදාගන්නේ කියලා නැහැ. දැන් ඕන තරම් තියෙනවනේ නේ AI AI ChatGPT එකෙන් මොබයිල් එක දාගත්තා දාගත්තා නම් ඒ නැතත් මම මගින් දැන් ගොඩක් කට්ටියක් කොට පස්සේ මම අදත් මම හිතන්නේ අපි මගේ ෆොටෝ ගන්න එක ගෙදර ගියාට පස්සේ මම හිතුවේ පොඩි එකනට මම ගෝ බලපන් උඹලට තව කරනකොට පොඩි ඉන්ටර්නැෂනල් ස්කූල් යන්නේ උඹල දෙන්නට කඩෙන් කොට නැටි බලන්න දැම්ම උන්දේට බෑ හරිද යාළුවට තේරෙනවා මේ වයිට් එහෙම වැඩි ලොකුවට මේ නෑ ඊට පස්සේ මොකද්ද මම කරන්නේ ඊට පස්සේ පොඩියට මේ කාටුන් එක බල බල හිටියේ ඉංග්‍රීසි මොකෝ මේක කරපන් කියන්නේ අපි සිංහල ඉගෙන ගත්තේ පොඩි කාලේ පෙරපාසල් කියලා. අපිට ඒකම අපෝ ඉංග්‍රීසි වලින් කරලා බැලුවද කියලා මම හිතන්නේ මම ඒක try කරලා තියෙනවා ඒක හරියටම සක්සස්. කාටුන් වල පොඩ්ඩක් අපි ඉන්නවනේ ඉංග්‍රීසි වල ජීවත් වෙන එක නේ කරන්න ඕනේ. ඔව් ඒතරේ අපි කතා කරනවා නම් අපේ මසල්ස් පොඩ්ඩක් ට්‍රේන් වෙන අපි ඉංග්‍රීසි වැරදිලා අනිවාර්යයෙන්ම ඔව්. දැන් මාර සපෝට් එකක් තියෙනවා. ඒත් එක මාර සපෝට් එකක් තියෙනවා. මොකද දැන් අපි ඉස්සර කියන්න පුළුවන් අපිට මේ ඉංග්‍රීසියෙන් කතා කරන්න ගෙනෙන්නේ නැහැ කියලා. දැන් වැඩි ඕනේ නැහැ. මොබයිල් ඇප් එකට ChatGPT දාගත්තා ඉංග්‍රීසියෙන් කතා කරා. ඔයාලා රෙස්පොන්ස් කරනවා පොඩ්ඩක්. ඕකේ මේ තව එකක් තියෙනවා. දැන් අපි දැන් කඩ ඉගෙන ගන්නවා කියලා අපි ඉගෙන ගන්නේ මොකේද කියලා අපි ඉස්සෙල්ලා කල්පනා ගන්න ඕනේ. දැන් අපි කැම්පස් ඉදි කැම්පස් එකට ඉගෙන ගන්නවා. ඒතකොට ඒක වෙනම ඇකඩමික් පැත්තක් නේ යන්නේ. බිස්නස් කමියුනිකේෂන් ගොඩක් මම වෙන්නේ. එතකොට මෙතනදී අපි මේ ෆ්‍රීලාන්ස් එහෙම නැත්නම් පිටර් ක්ලයන්ට් කෙනෙක් එක්ක වැඩ කරද්දී ඒක ඒගොල්ලොත් එක්ක කමියුනිකේට් කරන්න වෙනම ක්‍රමයක්. මේ ළඟදී ක්ලයන්ට් කෙනෙක්ගේ මැසේජ් එකක් ඇවිල්ලා තිබ්බා. මම ඩ්‍රයිවිං කරන ගමන් හිටපු නිසා මම ඒකට මැසේජ් එක දැන් මොකක් හරි අපේ 5 කියන රෙස්පොන්ස් රේට් එක තියාගන්න ඕනේ. ඒක මම නිකන් normally මම එහෙම දාන්නේ නැහැ. ටක් ගාලා hi dear how could I help you කියලා ගියා. එයා ඒවල තිබ්බා. වාගේ ඒ කියන්නේ මම මගේ රිප්ලයි එකේ මට හිතෙනවා ඉන්දියන් කෙනෙක් කියලා. ඒකද මම කැමති නැවත් එක වැඩ කරන්න කියලා දාලා තිබ්බා. ඒක තමයි අර ඩිය කියන කැලෙන් මොකක් හරි අල්ලගත්තා. එයාට මම පස්සේ ඒක මම ඒක පොඩ්ඩක් ඈත් එක්ක කතා කරලා ඒක හදාගත්තා. මොකද එයාට කලින් ඉන්දියන් ක්ලයන්ට් කෙනෙක්ගේ මොකක් හරි කේස් එකක් වෙලා තියෙනවා කලින් වැඩක් මේ අවුල් කරලා හරි එහෙම එකක්. ඒ කියන්නේ මම ඒකයි කිව්වේ අර අපි කඩ ඉගෙන ගන්න මොකේද කියලා. ඔව් අන්න. මේ ඔළුවේ තියන් ඒක කරන්න ඕනේද? දැන් ඔයා කියවනේ රෙස්පොන්ස් රේට් එක තියාගන්න ඕන කියලා. ඒකත් එක්ක මම මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් ලංකාවේගේ තව තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි රෙස්පොන්සිව් නැති එක. අපි මැසේජ් එකක් දැම්මම මැසේජ් එක සමහර වෙලාවට රීඩ් කරලා රිප්ලයි නැහැ. ඇට්ලිස්ට් ඒක සමහර වෙලාවට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අර නෑ බෑ කියන වචනේ කියන්න අමාරුයිනේ. ඒ කියන්නේ දෙයකට අපි මොන හරි දේවල් සජෙස්ට් කරාම ඒකට කැමති නැත්නම් ජස්ට් කැමති නැහැ කියලා කියන්නනේ තියෙන්නේ. නමුත් ඔක් කියාගන්න බැරි කමන් නිසා සමහරක් අය සද්ද නැතුව ඉන්න වෙලාවල් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවානේ. ඒක කොහොමද බලපාන්නේ මේ වගේ ජර්නි එකක් යනකොට බිස්නස් එකක් ඩෙවලොප් කරන්න යනකොට ෆ්‍රීලාන්ස් කරගෙන යනකොට ඒක කොහොමද බලපාන්නේ? ඒ කියන්නේ ඒක මෙහෙමයි දැන්
බිස්නස් එකක් රඳා පවතින්නම කමියුනිකේෂන් මතනේ. එතකොට අනිවාර්යෙන් two way communication තියෙන්න ඕනේ. කියන්නේ client කෙනෙක් මොකක් හරි අහුවා නම් අපිට හැකි ඉක්මනින් as soon as possible අපි ඒකට උත්තරේ දෙන්න ඕනේ. ඒක අපේ වගකීමක්. ඒක දුන්නේ නැත්නම් අපිට ගැලවෙන්නේ අපි හිතනට වඩා ලොකු ඉස්සරහට එන්න පුළුවන් මේ බෙනිෆිට් එකක් වෙන්න පුළුවන්. ඒ එවලයා දෙන මොකක් හරි ඕඩර් එක හරි ටාස්ක් එක හරි මොකක් හරි අපිට දෙන ඒ කියන්නේ අපිට එයාගෙන් එවලේන ආදායම පොඩි එකක් වුණත් අපි ආව එවලේ මේ කියන්නේ හැකි ඉක්මනින් ඇත් එක්ක කමියුනිකේට් කරලා ඒ හදාගන්න කනෙක්ෂන් එකෙන් ඉස්සරහදී සෑහෙන ලොකු එෆෙක්ට් එකක් අපිට එන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් මේ කමියුනිකේෂන් වලදී අනිවාර්යෙන් රෙස්පොන්සිව් වෙන්න ඕනේ. දිලිවගේ හවුත් මම ක්ලයින්් කෙනෙක්ව රිටේන් කරගන්න කොච්චර දෙයක් කරනව සාමාන්‍යෙන් අපි බලගන්නට මං වැදගත් ඒක රිටින් කරගන්න මම ඇත්තරම කරන්න මගේ සර්විසේ කොල්ඩිකම මුලිම බාන කොල්ඩික ද ම හය කරනකොට නත් මම අමත දැට වැඩ කරන පිලිපේනලින් දෙන්නේ ඉන්දියන් වලින් දෙන්න කොට කරන පිලිපෙන් දෙන්න තම වැඩිපුර ගොඩක් වැඩ කරන්න මගේ මද ම දෙන්න සර්විස සෑ ෆුල් පැක් එක එකකට ලිමිට් ලන ඒහින්දා මම ගොඩම කොලිටික තම මේටෙන් කරන්න නික මට හම කලයින් බේස ද ම ෆයිවක් විතරන්නේ මගේ වෙනම කලයින් බේසකි නොනෙට්ෝක ඩිලොක් එතකොට මට එක කලයින්ස් ලවනත් හැදන වඩක් එකන මගේ මන්දන සයිසේ කොලිටි කොලිටික තම මගේ ප්‍රධාන මූලි ෆක්ට වෙන්න අයන් කෙන රිටන් කරගන්න කමියුනිකේෂන් එක ගැන කතා කරද්දී මේ ඔයාලා මේ මවන්ත සමහරවිට මතක ඇති මම 2019 සීගිරිය හොටෙල් එකක් පටන් ගත්ත මතකද හරිද ඕක මේ දිලිපේවත් දන්නේ නැති කතාවක් 5 එකෙන් හම්බුණ ක්ලයන්ට් කෙනෙක් හරි පිටින් කන්ටැක්ට් වුණා යාවමට එයත් එක්ක 50-50 ඉන්වෙස්ට්මන්ට් එකකට තමයි මම මේ සීගිරිය හොටෙල් එක පටන් ගත්තේ කතා කරානේ ඒ කියන්නේ අපිට හිතනවට වඩා බෙනිෆිට් වෙන්න පුළුවන් අනාගතේ කියන්නේ ඒක මාර ඔපචුනිටි ගන්න නේද ඒක මෙහෙම ඒක කොරෝනා පැන්ඩමික් එක ගන්න මම 19 නොවැම්බර් ඕපන් කරේ 20 මාර්තු වෙද්දී අපිට කොරෝනාත් එක්ක ඔක්කොම වහන්න වුණා ඒක අපිට දැන් ගියා නම් ලොකු කොස්ට් එකක් එනවා ඒකින්ද අපි ප්‍රොජෙක්ට් එක නවත්තලා ගමු ඒ ක්ලයන්ට් අදටත් මාත් එක්ක ඒ විදිහටම කනෙක්ෂන් එක තියෙනවා දැන් අපි දැන් අපි ඔයාලා දැන් දන්නවනේ දැන් අපි 5 වලින් පටන් ගත්තට දැන් අපේ මේන් 5 නෙමෙයි වෙන්නේ වෙන දැන් මට එන්න ඕනේ අපි ඒක න ඉස්සරහට කතා කරමු එතන ගමු මෙතන මතකනේ යන්නේ ෆයිව් වලින් පටන් ගත්තට මම ඇත්තට මම අහන්න තියෙන ප්‍රශ්නේ පොයින්ට් එක වගේ නා ෆයිව් වලින් පටන් ගත්තට මේ වෙනකොට මේන් ඉන්කම් එක ෆයිව් නෙමෙයි 2019 වගේ නෙමෙයි පටන් අරගෙන තියෙන්නේ මම 14 මම හරියට පීක් එකට ආපු ෆ්‍රීලන්ස් කියන එකට බැස්සේ 14 13 අන්තිමට 14 මුල earning 5 එකේ මගේ පීක් 2015 ඒ කාලේ පටන් ගත්ත සෙට් එකයි දැන් කොහොමද පීක් ඕකේ කොහොමද දැන් ඕන්නම් කෙනෙක්ට ෆ්‍රීලාන්ස් කරගෙන ඔහේ යන්න පුළුවන් නිකන් හරියට ඒක නිකන් ජොබ් එකක් කරගෙන මැරෙට ගම ජොබ් එකක් කරගෙන යනවා ඔයගොල්ලෝ එතන නැව දුන්නේ නැහැ හරි ෆ්‍රීලාන්ස් කරා එක තැනක් එනවා මේ ෆ්‍රීලාන්ස් එක එක්ස්පෑන්ඩ් කරන්න ඒ පොයින්ට් එක තමයි මෙතන වැදගත් මොකද ෆ්‍රීලාන්සර්ස්ලා දැන් ගිය පාර 5 ඩේ එකේදී පවා ආපු ප්‍රශ්නයක් තමයි කොහොමද මම මෙතනින් එහාට මගේ මේක එක්ස්පෑන්ඩ් කරගන්නේ ගොඩක් කට්ටිය ස්ට්‍රගල් කරන්නේ උතන කොහොමද ඒක ටීම් එකක් ග්‍රෝ කරන්නේ කොහොමද මේක බිස්නස් එකකට මේක ග්‍රෝ කරගන්නේ ඒගොල්ලෝ හැමදාම 5 ක්ලයන්ට්ස්ලා අරගෙන හැමදාම කරන්නේ මාසෙ අන්තිමට මේ මාසෙට ක්ලයන්ට් 10 දෙනෙක් හොයා ගන්නවා තා මාසෙ ඊළඟ මාසෙටත් ගේම ගහ ගන්න ඒකේ රෝල් ගහ ගන්න තව 10ක් වෙනවා 10 20 ඔම ඔය හැමදාම ස්ට්‍රගල් කරන ක්ලයන්ට්ස්ලා එහෙම නැත්නම් ඕක දැන් ඔයාලා දැන් එක්ස්පෑන්ඩ් කරලා තියෙන්නේ දැන් මම හිතන්නේ සැලකිය යුතු ඩොලර් ඉන්කම් එකක් එනවා ටැක්ස් එකත් හිටන්න දෙනවාද ටැක්ස් ගැන අපි කතා නොකරමු නේ මම කියන්නේ ටැක්ස් ගැන කතා කරත් අපිට ගිනි දෙනවා ඒ පොයින්ට් එක තමයි මට දෙන්න ඕනේ දැන් මම ඇත්තටම ටීම් එකක් ඇතුලේ කැම්පස් එකේ වර්ක් ලෝඩ් එක වැඩි නිසානේ සහ මම ගොඩක් කැමතියි ඇවිදින්න එතකොට මම අර මගේ ෆ්‍රී එක හොයන්න තමයි මම ටීම් එකක් වෙනවම හැදේ ඊට පස්සේ අපි කැම්පස් දැන් අපේ ඉන්ටර්න් පීරියඩ් එකක් තියෙනවා මාස 6ක් ඒක එහෙම ඉවරනාට පස්සේ අර අපි හදන් ආපු ටීම් එකම තව එක්ස්පෑන්ඩ් කරලා ඊට පස්සේ අපි වෙනවම බිස්නස් එකක් වෙනවම ඕපන් කරලා ස්ටාර්ට් කරලා ස්ටාර්ට්අප් එකක් විදිහට එහෙම ගෙනිච්ච ගොඩක්ම අතන මම හිර වුණ හින්දා එකක් එක්ස්පෑන්ඩ් කරන්න මුල් උනේ සහ අර මම ට්‍රැවල් කරන්න කැමති එක ඒක නිසා එතනින් පස්සේ තමයි ඒ කියන්නේ එතනින් එක්ස්පෑන්ඩ් කරන්න පටන් ගත්ත නිසා තමයි
අපිට ඒ ලොකු ගමනක් යන්න මට කියන්නේ අපිට කියන්නේ දිලිපේ කතාව වෙන එකක් මම කතාව වෙන එකක් එතනදී ඒ සමහර එක එක්කෙනාට ඒක වෙනස් හේතු මත තමයි අර අපේ ටර්නින් පොයින්ට් එක හම්බෙන්නේ දැන් ඔෆිස් එකක් තියෙනවා අපේ කියන්නේ මගේ ඔෆිස් එකක් තියෙනවා හැබැයි ඉන් හවුස් කවුරුත් වැඩ කරන්නේ හරි වර්චුවල් ඔෆිස් එකක් එතකොට මගේ ඉන්න ටීම් ඔක්කොමලා යාලා work from home තමයි වැඩ කරන්නේ සහ මම ක්‍රීවන් මම පටන් ගත්තේ graphic design වලින් කියන දැනට graphic design වලට අමතරව මම ඒ කියන්නේ foreign companies වලට virtual assistant service එක දෙන්න ටීම් හදලා තියෙනවා සහ තව ටිකක් වෙන වෙන ෆීල්ඩ් අත ටච් කරලා තියෙනවා අපි හිතන්නේ නැතිව තියෙනවා මමන්ත පත්තු වෙන්න පුළුවන් හරි මේ ඒක ඇත්තටම හිතන්න බෑ ඔයාලා දන්නවනේ ඉතින් අර මේ අර කොලාතු ටිකක් ඇඳගෙන නටලා විකුණන ඒවා තියෙනවා කියලා හරි ඒ කවුද අපි ඔන්ලයින් අපේ ඉන්නේ මට දැන් මතක නෑ අපේ යාළුවා මොකක් මතකද හැපි බර්ත්ඩේ මේ ටිකක් අර මාත ඩයල් එකනේ මට නම හැබැයි ට්‍රෙන්ඩ් එක එකපාරම අඩු වුණා ගානේ නේ කට්ටිය මම කියන්නේ අර ඒක ගෙදර ඒවා මචං වෙනස්ම concept වෙනස් ඔව් අවේ ඔය කරන්නේ මේ පිටේකට එහෙම කරනවා හැපි බර්ත්ඩේ කියන ෆොටෝ එකක් මේ සයිඩ් එකේ ගාගෙන ඔව් ඉතින් වෙනම කියන්නේ මෙහෙම යන වෙනම විදිහකට ඒක හිතලා කරන්නේ ඒක මම ඒක කිව්වේ අර virtual assistant කියන පැත්ත මම නිකම්ම ටච් කරපු එකක් පස්සේ හොඳට පත් වුණ ෆීල්ඩ් එක ඒ දැන් ඔය ඔක්කෝම දේවල් ටික අපිට ගත්තොත් ඒක ඔක්කොම එක තැනකට එන්නේ ඔන්ලයින් ඕනින් කියන පැත්තත් එක්කන ඊට අමතරව දැන් මොනහරි බිස්නස් ඕක දිලින ඕක නියම ප්‍රශ්නය මම මේ දවස්සලන්න ලොකුම ප්‍රශ්නය ඕක මඳ දිලිපත් එක්ක එනකම අපි දෙන පැය හතරක් විතරාවනක එනකමනුත් කතා කරේ දිලීප අපි අපි දැන් මේ ඩිරෙක්් අපි වැඩ කරාට කලයින්ට්ලත් එක්ක අපි ඔය පටන්ගත්ත තැන තියෙනවනේ තැන්වක් අප ෆයිව ඒව තව කොච්චර කාලයක් යනක අපිට දකින්න හම්බේද කියන එක තම මන්දිලිපත් එක්ක කතා තමත් ඔය අපි අවුරුදු 10ක් මේ වෙනකන් ඉඳලා තියෙනවනේ අපි සහ අපිට පරණයක් ඉන්නවනේ දව ජනිතයලම පෑන් පරණයි එහෙම වුණොත් අපි මොකක්ද කරන්න කියන එක තමයි ආව ප්‍රශ්නේ එතකොට ඔන්ලයින් වැඩ කරන එක විතරක් නෙමෙයි මම දැන් ඉස්සලා කියවනේ අර හොටෙල් එකක් පටන් ගත්තා කියලා ඒක අපිට මගේ වෙලාවට කියන්න බෑ ලෝකෙමටම ආව පැන්ඩමික් කියන කොරෝනා ඒ වගේ අපි අනිවාර්යෙන් මේ හම්බ කරන ඒවා earn කරන ඒවා ෆිසිකල් බිස්නස් වල දාන්න එහෙම නැත්නම් දැන් තියෙන ක්‍රිප්ටෝ අර මේ ඕන පැති වල මේකම පැඳිලා ඉන්නේ නැතුව වෙන පැති අපි අනිවාර්යෙන් ඩයිවර්සිෆයි කරන්න ඕනේ ඉන්වෙස්ට් කරන්න ක්‍රීඩාංගීකරණය කරන්න ඕනේ එකක් දිහා බලන් හිටියොත් ඒක නැති වුණොත් ඊට පස්සේ අපි අර හිටපු තැනට වැටෙනවා අපිට ප්‍රශ්නයක් නැහැ මොකද අපි එතනින් ආපු නිසා හැබැයි එතන ඉඳන් ආයේ මේ නැගිටින්න සෑහෙන අමාරුයිනේ ඒකෙන්ද අනිවාර්යෙන් වෙන පැති අපි හදා ගන්න ඕනේ දැන් ඔය තියෙන බිස්නස් අපි හිතමු දැන් සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයක බිස්නස් තියෙනවා ලොකු ඉන්කම් එකක් කියන අපි හිතමු ඉන් කේස් හෙට බින්දුවට වැටුණා කියලා කිසි ප්‍රශ්නයක් නෑ මචං අපි zero investment පටන් ගත්තේ අපි ඉන්වෙස්ට් කරේ ස්කිල් එක විතරනේ ස්කිල් එක නැති වෙන්නේ ආයේ ස්කිල් එකම මොකක්ද කියන්නේ මානික දැන් උගතුමනා ශිල්පයමයි මතුරු එකන ඔව් අනිත් එක අපි පටන් ගත්තේ මෙලෝඩියක් එක්ස්පීරියන්ස් එකක් නැතුවනේ ස්කිල් එක විතරයි තිබ්බේ හැබැයි දැන් අපි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ස්කිල් එකක් තියෙනවා අපිට ඊට වඩා ඉක්මනින් නැගිටින්න පුළුවන් අය මොකොත්ම නැති වුණා නෑ ඒක ගේම් හිතුවේ ට්‍රෙන්ඩින් ටොපික් කියන්නේ ඔන්ලයින් බිස්නස් කියන කතන්දර ඒකයි නෑ ගොඩක් අය හිතනවා අපිට ඔන්ලයින් බිස්නස් කියන එක ඉතාම ඉක්මනින් දියුණුවෙන්න පුළුවන් විදිහේ ඕවර්නයිට් සක්සස් වෙන්න ඕවර්නයිට් සක්සස් වෙන්න දෙයක් නෑ මේක ඇත්තටම. ඒ කියන්නේ දැන් අපි දැන් ගොඩක් නංගිලා මල්ලිලා හිතන් ඉන්නේ වැඩට බහිනවා. මාර ඊගෝ එකක් තියෙනවා කරගන්න. හැබැයි ඉතින් දවසෙන් දෙකෙන් ඕවර්නයිට් සක්සස් වෙන්න බලන්නේ. අපේ හිස්ටරි එක බලුවොත් එහෙම දැන් අපි දැන් මම අවුරුදු 12ක් 13ක් විතර මම ඉන්ඩස්ට්‍රි එකේ. ඒත් අපි දන්නවා කොච්චර මේක අමාරුද කොච්චර ක්ලයන්ට් කෙනෙක්ව ටිකට එක්ස්පෑන්ඩ් වෙලා තැනකට එන්න කොච්චර අමාරුද කියලා. ඒක ඇත්තටම ස්කිල් එකක් ස්කිල් එක අනිත් එක තමයි ඉවසීම. ඉවසීම නැති ප්‍රශ්නේ තියෙනවා. ඉවසීමයි දෙයක් පටන් ගත්තොත් ඒ දෙක කරගෙන යන්න අර එක දිගට කරන්නේ කන්සිස්ටන්සි එක නැති ප්‍රශ්නේ තියෙනවා. ඕවර්නයිට් සක්සස් වෙන්න try කරන එකයි කන්සිස්ටන්සි නැති දෙක. ওই දෙක පොඩ්ඩක් බැලන්ස් කරගන්න ඕන. කිසි අවුලක් නැහැ මේ දෙක තමයි තියෙන්න ඕනේ දෙක. ඔයිට අමතරව දැන් ඉගෙන ගන්න ඕනේ කියන එක අන්න ඒක. ඔව් ඒක තමයි අනිත් ප්‍රශ්නේ. ඔව් ෆෝමල් এডুকেෂන් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ කෙනෙක්. ඒ කියන්නේ මම කියන්නේ ඩිග්‍රී යුනිවර්සිටි කියලා ඩිග්‍රියක් කරන්න ඕනේ එහෙම කියන්නේ. එහෙම කරන්න ඕනේ නැත්තේ නෑ. ඔව් ඒක ඒ ෆෝමල් এডুকেෂන් එක යුනිවර්සිටි කියලා ඩිග්‍රියක් කරගත්තොත් අපිට තියෙන එක chance එක තමයි මේ මොනව නැතත් තව එල්ලෙන්නත් තියෙනවා. අපිට ඒ දේ නැති වෙන්නේ නෑනේ. අපි ක්වොලිෆයිඩ් කට්ටිය.
ඔයිට අමතරව දැන් ඉස්සල්ල මේ තිරි නැහුවනේ මේ කොහොමද දැන් අපි ඔන්ලයින් එකන්නේ ඔන්ලයින් නින් මතමතාව රැඳන්න වෙන්න කියෙන එතකොට බං අපි තියෙන්න්න ඕනේ අපේ ස්කිල් එක ඒ අපි ඒන් කරනවා මැනේජ් කරන්න තොට අපි ඉගෙන ගත්තේ මන්දන මටනම් අපි ඉගෙනගත් මම ඉගෙන ගත්තේ එතනදී මාර විදිහට ඉම්පෝර්ට් වෙලා දෙන මටත් නොදැනිමජ ඒ මගේ ඩිග්‍රේ ෆයිනස් මනේජ්මන් බෑමම කරන්න ග්‍රෆික් ඩිසයින් හැබැයි ග්‍රෆික් ඩිසයින් කරලා ඒන් කරටික මැනේජ් කරන්න මට ආරක මාර විදිහට ඔච්චරන් කරත්තට ඒක අන්න එකයි මට ඒක දැනෙන්නෙත් නෑ මම දන්නෙත් නෑ එක ඊට අමතරව ඒ ලෙවල් කරනවා කැම්පස් යනවා ඕවා වැඩක් නෑ කියල හිතුවට ඒ වගේ මාර දේවල්ටික අපේ ජීවිතයට ඇවිල්ල තියෙනවා දැම්මන් අපේ කැම්පස් කියට පස්සනේ ගෙදරින් පිට ඉන්න හරි පුරුදු වෙලා තියන්නේ නැත්නම් එතකන් අපි ඉස්කෝලේ ගෙදර ඉඳලානේ කැම්පස් ලයිෆ් එකේ හම්බෙන කන්ටැක්ට් එක එක්ස්පීරියන්ස් එක කන්ටැක්ට් එක අර අපි නොදැනීම අපිට අපේ ඇඟට දැනෙන දේ අපි නොදැනීම අපිට ක්වොලිටියක් ඇඩ් වෙනවා ලයිෆ් සෝෂලයිස් වෙනවා ඊට පස්සේ ඒක අතර අපිට කන්ටැක්ට්ස් හැදෙනවා කන්ටැක්ස් කියන්නේ මේ මවන්ත මේ උඹල මේ ටික කැපුවට ප්‍රශ්නයක් නෑ ඔයාලා අහලා ඉදින් දැන් මේ මොකක්ද නෙට්වර්ක් එක දැන් අපිට හැදිලා තියෙන නෙට්වර්ක් එක ඒක මේ දැන් අපිත් එක්ක ඉගෙන ගත්තායගේ මාර විදිහට තියෙනවා දැන් ගැන එයාලා පටන් අරගෙන ගෙනාපු බිස්නස් ඒ මාර විදිහට තියෙනවා ඒගැන දැන් හොඳම තැන්වල තියෙනවා උඹලගේ කාලේ නේද අපේ ආශිතල එහෙම හිටියේ කවුද තේජෝ අපේ බැච්චෙක් මගේ මේ අපි දෙන්න බිස්නස් තමයි අපි දෙන්න මේ ෆයිනස් මැනේජ්මන්ට් එකම බැච් පස්සේ අපේ රස් බිස්නස් මාගේදර ශහානය සෙට්ටයි වෙන සංක සංකලගේ සංකාරය එතට මේ මට මේ නම එන්න මේ රස් මෙනුගේ බිලෙස්ම නොෂාන් ඒ අපේ ඔක්කොම එක බෙලෙස්ම කියන්න හොඳ රන්න ඇතොට ඔක්කොම අපිත්තක් ඉඳවා තෝට කාටද කියන්න පුළුවන් ඉගෙන ගත්ත නැති ඉගෙන ගන්න නැතු ඕමගේමක් ගන්න පුළන් ලක්ක පත් වුණොත් හරි අනික ඉගෙන ගත නැතිේ කොහරි තැනක් කෙන තමන් හිර වෙන තන අන්න ඒක තියෙනක අනිත තමයි දැයි ඒ නෙට්වක් එක එහෙම හැදෙන්න්න ඇනිමජන් කියන දැන් වාත් එක්ක තව ඉගෙන ගත්ත කට්ටේ තමයි වගේ බිස්නස් ක්‍රේඩ දැන් අපි ගත්තොත් ඔය දැන් මදන්න ලංකාවය ඉගෙන ගන්න ඔන්නෑ කිය ඒවගේ නිකං අමුතු මතයක් ගන්න හැදුවට දැන් මචන් ලෝකයේ වැඩිපුරම ස්ටාටප් ක්‍රේට් වෙන්නේ ස්ටන්ෆර්ඩ් යුනිවර්සිටිය කලා එතකොට ස්ටන්ෆර්ඩ් යුනිවර්සිටිය එක නලමන එක කියන මචන් වෙනමසින්න මොකද උන්ට පණ්ඩක රේස් කරන්න ඔන්නන් ඊළඟ තප රේස් කරන්න පුල ඒක ඒ වගේ දෙයක් නති මෙතනත් ඇතරම ගොල්ලොන්ගේ කරව් එක ගොල්ලොන් ගැලමන එක එම යනකොට මහිතන්නේ සෑහන අපි මේ ගැන කතා කරන පොඩ්කාස්ට ඇතුළ ඉගෙන ගැනීම වැදගත්කම එකතින් මේ දෙන්නගෙනුත් අද අපය එක ඇත්තර හොඳ සෑහන් ලොකු දෙයක් තමයි ඔය කතන්දරේ ඔය පොයින්ට නම පොඩි කෑල්ලක් එකතු කල් අහන්නම් දැන් මුල්ලටම එන්නත් පුළුවන් සමහරක් විට අපි හිමුණොත් එතනින් චුට්ටක් මේ කරගමු ඒ කියන්නේ මේක හැමෝටම තියෙන ප්‍රශ්නයක් ඒ කියන්නේ මේක මම දන්නේ කොච්චර දුරට ෂෙයා වෙයිද මේ කෑල්ල හරි කියලා කියන්නේ මම හිතන්නේ වැදගත් ඒක ගියොත් ඒ කියන්නේ අපි මචං හරි ඩිග්‍රී එකක් හරි මොකක් හරි කරනවනේ ඒතර ඩිග්‍රී එක කරලා මොකක්ද යන්න සාමාන්‍ය 80ක් 90ක් වෙන ජොබ් එකට යන එක ඕක තමයි ටිපිකල් මයින්ඩ් සෙට් එක අපි කොච්චර කොහම කිව්වත් උඹලා වගේ තව බොහොම සීමිත පිරිසක් තමයි ෆනල් එකේ මේකින් එලියට ගිහලා වැඩේ කරන්නේ රිස්ක් එකක් ගන්න පුළුවන් කට්ටිය අන්න එතන ඒක ඒ කියන්නේ හැමෝම ඒතකොට ස්ට්‍රගල් කරන්නේ හරි ජොබ් එකට යන්න උඹලා ජොබ් එකට ගිහිල්ලා මම ඉතින් හොඳ පඩියක් ගත්තා හොඳ පඩියක් ගත්තා ඕකේ තියෙද්දිම නිකන් බයක් හිතුන්නේ නැද්ද අම්මට ඉතින් ෆ්‍රීලාන්සර්ට සල්ලි එනවා අර කියපු තැනම තමයි කරන්නේ මේක කොච්චර දවසක් ෂුවර්ද කියලා අපි දන්නෙත් නැහැ හැබැයි ජොබ් එකේ මාසෙ අන්තිමට ගන්නට පඩිය එනවා ඒ මම කියන එක තේරෙනවනේ يعني ඒ රිස්ක් එක කොහොමද උඹලා මැනේජ් කරේ ඔය කියන බය මචං මට ආවේ ජොබ් එකේ ඉද්දි නෙමෙයි බා අර මේ කැම්පස් ඉද්දිම කාර් එකකට ලීස් එකක් දාද්දි ඇල්ටෝ එකක් මං ගත්තනේ ඕකේ බා රුපියල් 16000 ගෙවන්න තිබි මාසෙට මම බැලුවා මම කල්පනා කරපු තරම් ඕක ගන්න කලින් මේක කවද වෙනකම් ගෙවා ගන්න පුළුවන් වෙයිද කියන එක ඒක මාරම ෂුවර් නෑනේ සල්ලි එයිද කියලා අපි දැකලවත් නෑනේ ඒ කියන්නේ ඒ දවස්වල 5 විතරයි කරේ 5 එකේ කොහෙද මද කම්පැනි එකක් මේ අපි හැඩවත් දැකලා නැහැ මොකුත් දැකලා නැහැ මට තා ප්‍රශ්නයක් අහව ප්‍රශ්නෙක ආවා ඔය ට්‍රෙන්ඩ් එක තිබිච්ච කාලෙක තිබේ
ගෙදරිදන්න වැඩ කර ආෝ විස්සේ කුඩු බිස්නසේම ඒක ඒක තමා හොඳම වැඩ ඔයා කියන්න දැන් මේ ගමේ කතා වෙනවලු කාර එකක් රෙන්ට් එකට අරන් ගෙදර එන්නේ අයියයි මයි කොළඹට වෙලා ආරං කරනවා ඔය වගේ කතා මම අපේ අපලට මෙහිලා තියෙනවා මම කොළඹට ගිහින් මට ප්‍රශ්නයක් වුණේ නෑ ෂිෆ්ට් වුණා අම්මත් එක්කම මම කොළඹ ගිහලා කොළඹ ගියක් අරගෙන මම කොළඹම සෙටල් වුණා මේ දැන් නම් කුරුණෑගල මේ කොළඹම සෙටල් වුණේ හින්දා මට ප්‍රශ්නයක් නෑ මම වාහන ගත්තට මට කිසි ප්‍රශ්නයක් වුණේ නෑ කවුරුත් හොයන්න වෙන්නේ නෑ නිමාඩුවට ගමේ ගිහලා පොළොන්නරු නෑ ඔය ගිහින් බලන්න ගිහම තමයි පොඩ්ඩක් දැනගන්නේ කට්ටිය කොළඹ සාමාන්‍ය සොසයිටි එකේ ඔක හොයන අඩුයි හොයන අඩු වෙන අඩු ඒ පොඩි ප්‍රශ්නයක් තියෙනවා උතන මේ මචං අර සාමාන්‍ය කුඩු බිස්නස් ඔව්. කරලා ඉතින් අර ගේ රෙපයා කරද්දි එහෙම මං ජීවිතේට ගෙදරට ඇවිල්ලා නැති මිනිස්සු එනවා එක එක හේතු හොයාගෙන අර එහෙම කරන්නේ මොනවද කියන්නේ ගේ කොහොමද හැබැයි දැන් පොඩක් අඩුයි නේද දැන් ඒකේ ටිකක් පොඩ්ඩක් ඒක දැන් 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 දැනුවත් නේ මචං දැන් දැනුවත් දැන් දැනුවත් දැන් දැනුවත් හැමෝගේම ෆෝන් එක තියෙනවා වෙනයක් ඕනේ බැංකුවකට ගිහිල්ලා අපි කතා කරමු මම වාගේ සැලරි එක කොහොම මේ ඔයාලට Income එක. ඔව් ඉන්කම් එක කියන්නේ කොහොමද කියලා විශ්වාස කරන්නේ නැහැ ඔය බැංකු කතාව බැංකු කතාව තාම තාම තියෙනවනේ තියෙනවා. තාම ඔයා කියන්නේ මේ PFC එකක් ඕපන් කරන්න PFC එකක් ඕපන් කරන්න ගියාම ලීස් එකක් ගන්න ගියාම මාර කතාව ඔයාලට කියලා දෙන්න ඕනේ ඒ කියන්නේ මම නම් කියන්නේ ඒක මහා බැංකුවෙන් කියලා දෙන්න ඕනේ බැංකුවේ මැනේජර්ස්ලා ටික සෙට් කරලා දැන් දේල්කන්ද බැංකුව ගන්නකො මෙතන හැබැයි කොමර්ෂල් එක ඒගොල්ලෝ යම්කිසි ප්‍රමාණයක් ඕකම කියලා මාතරත් එක්ක කතා කරනවා මාතර ඕකේ 150යි මාතරෙන් තාපට හම්බන්තොට පැත්තට යනවා ඒ බැංකුවේ උන් මුකුත් දන්නේ නැහැ ඕක සම්බන්ධව ඉතින් බා අප්ඩේට් වෙන්නේ නැහැ බැංකු අතර දන්නේ ඕක හරියටම හරි. ඒ කියන්නේ දැන් අමිලය දන්නවද අමිල ගුණවර්ධන? එයාත් පොළොන්නරුවේනේ. එතකොට අමිලය දැන් මම ඔය කදුරුවෙල මේ පොළොන්නරු බැංකුව වලින් බැලුවා කමර්ෂල් බෑ මට වැඩේ කරගන්න. අමිලය ගණතුණු කරන්නේ දඹුල්ලේ බැංක් එකත් එක්ක. දඹුල්ලේ බැංක් එකේ මැනේජර්ට පොඩ්ඩක් මේ අයිඩියා එකක් තියෙනවා. දැන් මම දඹුල්ලේ බැංක් එකත් එක්ක කනෙක්ෂන් ඉතින් ඔයා තියාගන්න. කියන්නේ මට එහෙම කරලා තමා ටැක්ස් ඉල්ලන්නේ. මට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා චතුරංගලගේ ඒ කියන්නේ දැන් අපි මේ බත්තර මුල්ලේ ඉන්නේ හැකර් හවුස් එකේ ඉන්නේ. දැන් බලන අය දන්නවා අපි කොහෙද ඉන්නේ කියලා. මේ බත්තර මුල්ලේ බැංකුවේ බ්‍රාන්ච් එකෙන් කරගන්න බැරි වුණ වැඩක් මචං පයින් ඇවිදගෙන ගිහලා පළවත්ත බ්‍රාන්ච් එකෙන් කරගන්න. කොළඹලා. එකම බැංකුවේ ගොඩක් එකම කමර්ෂල් එකේ. ඒක මැනේජර් හරි ඇසිස්ටන්ට් මැනේජර් මත හරි තමයි ඕක ඩිපෙන්ඩන්ට්. නම් ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ඉස්සරහට හැදේ කියලා හිතනවා නේද හැදේද? ඔව් ටැක්ස් එක ගෙවන්න තියෙන්නේ ටැක්ස් ගෙවුවාම හැදුනොත් හරි. ඔහු අදහස දාපුවා යට ප්‍රොවින්සියල් මම හිතන්නේ අපේ ක්‍රවුඩ් එකේ ඉන්න හැමෝටම තියෙන හැමෝම කියන කාරණාව තමයි අපිට ටැක්ස් එක ගෙවන එක නෙමෙයි. ගෙවන එක නෙමෙයි ගෙවන එක ප්‍රශ්නයක් නෑ ඕන පැස නෑ ඒකත් මෙහෙමයි කතා කරන්නත් පුළුවන් ඕන. ඒ කියන්නේ හරියම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් දෙනවා නම් හරියම ඒකට සාධාරණ බිලකට ඉන්ටර්නෙට් එක සාධාරණ පැකේජ් එකක්. ඕක මේ ඕන්නම් කපහන් මේ මම කියන්නේ ඒ කියන්නේ අපි ටැක්ස් ගන්න කිසිම අකමැත්තක් නෑ අපි ප්‍රශ්නයක් ගෙවන්න. නෑ දාලා කරන බෙනිෆිට්ස් ටික අනිත් පැත්තෙන් නේද ඒ අපේ සමහරු ඉන්නනේ අපේ අරුන් එහෙම දැන් මැලේසියා එහෙම ගිහිල්ලානේ ඉන්නේ ඔව්. ගොඩ ගොඩක් කට්ටිය යශෝද මම හිතන්නේ ඔය දෙන්නට උනත් දැන් හෙට ලංකාවෙන් යන්න හිතනොත් යන්න බැරි ප්‍රශ්නයක්. ඔව්. ඒ යන්න කියන්නේ පුළුවන්. අපි මේකෙම ඉන්නනේ අපි මෙහෙ සෙටල් වුණා. අපි අනික අපි දැන් අවුරුදු 12ක් එහෙම දාලා යන්න බෑ අම්මලා තාත්තලා දාලා යන්න බෑ. අපි කැමති මෙහෙ ඉන්න. ප්‍රශ්න තියෙන්නේ අපි ටැක්ස් ගෙවන්න අකමැත්තක් නෑ. ඒ කියන්නේ කිසිම අකමැත්තක් නෑ. අර ඒ ටික එන්න ඕනේ. ඉතින් බෑ. ඉතින් ආයෙ මේ කියන්නේ බෑන්ක් එකකින් අපි කරන දේ දන්නේ නැත්නම් එයාලට පැහැදිලි කරන්න බැයි නං. හරිද? එතකොට අපිට ලෝන් එකක් ගන්න බැයි නං. ෆ්‍රීලාන්ස් කියපුවාම මොකක්ද ඒ කියන්නේ ෆ්‍රීලාන්ස් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්, ෆ්‍රීලාන්ස් සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් කියපුවාම ඒක දන්නේ නැත්නම් ආයෙ අමතර නිර්වචනයක් දෙන්න ඕන නං. ඔව් ඒ ටික හදන්න ඕනේ. ඒ මට තියෙන ප්‍රශ්නේ මචං දැන් ඕක නිකන් අර අපි කතාවට කියන්නේ කාඩකම කියලා. දැන් උන්ට මචං මේක ටැක්ස් එක ගහන්න මෙහෙම සෙට් එකක් ඉන්නවා කියලා දන්නවා ඔව් අනිවාර්යෙන් දන්න. දැන් ඇයි බැංකුවෙන් අයිඩෙන්ටිෆයි කරගන්න ඒ ඕක තමයි අපිටත් ඒක තමයි මටත් තියෙන සම්පූර්ණ. ඒ කියන්නේ මේකම දැන් ඕක මේ ළඟදී ඔය ටැක්ස් කතාව ආවම එන එකක් නෙමෙයිනේ. හරි කලින් ඉඳන් මේ ඩොලර් කියන මිනිස්සු ටිකක් ඉන්නවා ලංකාවේ. ලොකු ගණන් නෙමෙයි දැන් ඔය. ඔකනේ ප්‍රශ්නේ ශේෂ්ත්‍රයෙන් ඩොලර් මෙච්චරක් එනවා ගන්න මිනිස්සු ටික. මේම IT ශේෂ්ත්‍රයක් තියෙනවා මේකෙන් ඩොලර් මෙච්චර ප්‍රමාණයක් එනවා කියලා නොදැන ඉන්නවා කියන්නේ එතරම් ෆේල් නේ. ඔතන ගොඩක් මම හිතන්නේ ඔය කට්ටිය කතා ගන්න ගත්තේ ගවර්න්මන්ට්ෙන් හරියට දැම්මේ නැහැ කමියුනිකේට් කරේ නැහැ මොනවද මේ අපිට ලැබෙන දේවල් ටික. ඒක කියන්නේ නැතුව එකපාරම මේ ටැක්ස් ගහනවා කියලා කියපු හින්දා තමයි ඔතන ඔය කේස් එක ගොඩක් දුරට ඇදෙන්න ඇත්තේ. ඉස්සෙල්ලා දුන්නා නම් කමියුනිකේට් වෙච්ච ඉතින් හරියට කිව්වා නම් මෙන්න මේ ටැක්ස් ගෙවන්න ඔයාලට මෙන්න මේ වගේ බෙනිෆිට්ස් ටිකක් ඉදිරියට ඔතන මෙහෙමනේ බෙනිෆිට්ස් කියද්දී ඔතන තියෙනවා ලොන් ටර්ම් යනවා ෂෝට් ටර්ම් යනවා. දැන් ඉන්ටර්නෙට් ෆ්‍රීලාන්ස් කරන කට්ටියට ඉන්නවා අපි හිතමුකෝ
හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදන එක ටිකක් කාලයක් යනවා වෙන්න පුළුවන්. පැකේජ් හඳුන්වලා දෙන ඕවා ෂෝට් ටර්ම් කරන්න පුළුවන් දේවල්. හරි දැන් එතකොට දැන් මං හිතන්නේ ලංකාවේ ඔයගොල්ලොන්ට බිස්නස් එකක් බිල්ඩ් කරන්න පුළුවන් හොඳ තැනකට ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නවනේ. මෙතන එහාට වර්ල්ඩ් මාකට් එක කොන්කර් කරන්න මොන වගේ ප්ලෑන් එකක්ද තියෙන්නේ සහ ප්ලෑන් එකම අපි මෙතන නොකියුවත් බලන් ඉන්න අයට වැදගත් වෙන විදිහ දෙන්න පුළුවන් ඇඩ්වයිස් ටික මොනවද? ඒක ඔය අදහස් කරේ ලංකාවේ බිස්නස් එක තියෙන එකද නෑ නෑ කොහොමත් ඔයගොල්ලෝ ක්ලයන්ට් ලයින් එළිය එක හරි ඒ කියන්නේ දැන් ලංකාව ඇතුලේ යම්කිසි මට්ටමකට ඔයගොල්ලන්ට ජීවත් වෙන්න ඇති ප්‍රමාණයට රිටයර් වෙන්න උනත් පුළුවන් ගන්නට බිස්නස් එක ක්‍රියේට් කරලා තියෙනවා. එතන එහාට වර්ල්ඩ් මාකට් එකේ පැත්තේ මොන හරි දෙයක් කරන්න එහෙම හිතාගෙන ඉන්නවනම් වර්ල්ඩ් මාකට් එකේ අපි තුමු සිංගප්පූරු වගේ බිස්නස් එකක් ඕපන් කරනවා. ඒක LLC එකක් දාලා LLC එකක් ඉදිරියට රෙජිස්ටර් කරලා ඒ වගේ දැන් මේ ලංකාවේ අපි දන්න ගොඩක් කට් එක කරනවා. නැත්නම් ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරන්න වගේ ප්ලෑන් එකක් ඒ වගේ. මෙතනින් පස්සේ ඒ කියන්නේ මේ ඉන්න ලෙවල් එකෙන් පස්සේ මම මේ යන ගමනම තමයි මගේ නම් එක්ස්පර්ට් එක. කියන්නේ මේ ෆීල්ඩ් ටිකම එක්ස්පෑන්ඩ් කරන එක තමයි මගේ ටාගට් එක. මගේ වෙනම ප්ලෑන් එකක් තියෙනවා වෙනම පැත්තකට. මේ දවස්. ඒකින්ද මම හිතන දිලිපගෙන් ඒක ගැන අහන එක ටිකක් හොඳයි. ඔව් මම දැන් මම ඉන්න ෆීල්ඩ් එකත් එක්ක දැන් මම කිව්වනේ මගේ මම ෆුල් පැක් එකක් නේ දෙන්නේ මගේ සර්විස් එක. මට එතකොට ෆ්‍රීලෑන්සර් කෙනෙක් විදිහට ක්ලයන්ට් කෙනෙක් ගාවට ඉස්සරහටම යන්න බෑ. මට රෙජිස්ටර්ඩ් බිස්නස් එකක් තියෙන්න ඕනේ. මගේ දැනටම non residency business එකක් තියෙනවා US වල registered. ඉතින් මම ඒක යූස් කළා තමයි. මොකද අපිට ඉන්කම් payments ගන්න උනත් අපිට හැම දෙයක්ම ලේසි. මොකද ෆ්‍රීලෑන්සර් කෙනෙක්ට වඩා අර ලොකු සර්විස් එකක් දෙනකොට ලොකු සර්විස් එකක් කියන්නේ මම කියන්නේ මේ ලොකු මේ amount wise යන ලොකු සර්විස් එකක් නෙවෙයි. ඒ කියන්නේ බිස්නස් එකට ඕන කරන හැම සර්විස් එකක් දෙනකොට අපි කවුද කියන දේ ක්ලයන්ට් බලනවා. එයාලා පේමන්ට් එකක් කරනකොට උනත් බලනවා අර බිස්නස් එකක් කෝපරේට් බිස්නස් එකක් තියනවද මෙයාට මේ කියලා බලනවා. මොකද එයාලා බිස්නස් එකක් විශ්වාස කරනවට වැඩි ෆ්‍රීලෑන්සර් කෙනෙක් විශ්වාස කරනවා. මොකද එයා දන්නේ බිස්නස් එක ඇතුලේ පිරිස ගොඩක් ඉන්නවා. ෆ්‍රීලෑන්සර් කෙනෙක් දැම්මොත් ෆ්‍රීලෑන්සර් කෙනෙක් ගත්තොත් එයා එක්කෙනෙක් ඉන්නේ. එතකොට තනි ප්‍රොජෙක්ට් එකක් ඔක්කොම කියන්නේ වෙබ්සයිට් එක ඩෙවලොප් කරලා මාකටිං ප්ලෑන් ඔක්කොම ඉව කරලා ප්‍රොඩක්ට් එක එළියට දාලා රෙවෙනියු එකක් ජෙනරේට් කරන තැන දක්වා ලොකු ප්‍රොසෙස් එකක් තනි එකෙනෙකුට දෙනවට වඩා බිස්නස් එකට දෙන්න කැමතියි. අන්න එතන අන්න එතන ඒ හේතුව හින්දා තමයි මගේ බිස්නස් එක රන් වෙන්නේ. රෙජිස්ටර් බිස්නස් එක රන් වෙනවා. මම හයර් කරන ෆ්‍රීලෑන්සර්ස්ලා හයර් කරන පිලිපින වලින් වගේ ඒ ටික ගාන්ට ඕල් කරන. මොකද බිස්නස් එක රන් වෙන හින්දා ගැටලුවක් නැහැ මේ ක්ලයන්ට්ස්ලා පැත්තෙන්. අවුලක් නැත්තම් ඒ කියන්නේ දැන් බලන් ඉන්න අයටත් උදව්වක් වෙන්න මම හිතන්නේ. වා ෆොරින් කන්ට්‍රීස් වලින් හය කරලා තියෙනවනේ. එහම හය කරන කට්ටිය හොයාගත්තේ කොහොමද සාම? අප් එකේ මම දැන් අපි කරන වැඩ කරන එකනේ. මම ජොබ් පෝස්ට් එකක් දාන්න. ජොබ් පෝස්ට් එකක් දානවා. එතනින් මට ප්‍රොපෝසල් එනවා. මම එතනින් යාලා මීටින් වලට ජොයින් කරනවා. මම දැන් කතා කරලා බලනවා කොහොමද කියලා. මට සෙට් වෙන කට්ටිය ප්‍රොජෙක්ට් දීලා මම අනික කෙලින්ම එක්ස්ලා වෙන ප්‍රොජෙක්ට් එක මම දෙන්නේ නැහැ. මම ඔල්රෙඩි කරපු ප්‍රොජෙක්ට් එකක් දීලා එයාව බලනවා මගේ ප්‍රොජෙක්ට් එකට එයාගේ ස්කිල් සෙට් එක ගැලපෙනවා කියලා. එහෙම ගැලපෙනවා නම් එයාව හය කරනවා. හදාගන්න පුළුවන් කෙනෙක් නම් මම හදාගන්න. හදාගෙන ඉතින් එහාට යාට ඉදිරියට දෙන ප්‍රොජෙක්ට් එක දෙන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. දැන් ඉන්න කිව්වෙන් කාලයක් තිස්සේ වැඩ කරන අය. කාලයක් තිස්සේ වැඩ කරන කට්ටිය. අපෝ කියනවා කොහොමද ජෙනුයින් ප්ලැට්ෆෝම් එකක්. Genuine. ඒක මොකද මම අවුරුද්දක මම දන්නේ ඔයාලට සෙට් වෙලා තියෙවල් දෙන්නට. සාමාන්‍යයෙන් මම ගොඩක් දිව්වේ ෆ්‍රීලාන්ස් ප්‍රොජෙක්ට් එකකට වඩා අර රිමෝට් ප්‍රොජෙක්ට් පස්සේ. ඒ කියන්නේ රිමෝට්ලි අවුරුද්දක් විතර තමයි එක්ස්පර්ටයිස් කරේ මම DevOps එකට. මම බැලුවේ try කරලා අර අවුරුද්දක් විතර අදින අපි දැන් සෑහෙන කතා කරා ක්ලයන්ට් කෙනෙක් වගේ අර ආපහු මුලට ඒ කියන්නේ මාසෙන් මාසෙට ප්‍රොජෙක්ට් 10 හොයන්න නැතුව මම try කරේ ගොඩක් වෙලාට ක්ලයන්ට් අවුරුද්දක් ක්ලයන්ට් එක කොන්ට්‍රැක්ට් එකක් අදින්න පුළුවන් පාට. මම ඒක ඇද්දා. දැන් මම තව දෙයක් මම කලින් කිව්වේ මම e-commerce field එකේ ඉන්නේ කියලා. e-commerce field එකේ එක client දැන් overseas ඉන්න clientලා දැන් ලංකාවේ වගේ මේක product එකක් අල්ලගෙන ඒක අවුරුදු ගණන් මේ දඟලන්නේ නැහැ. එයාලා product එකක් search කරලා research කරලා product එකක් හොයා ගන්නවා. ඒක යන්න පුළුවන් peak එක නැග scale කරනවා. scale කරලා product එක full saturate වුණාම ඉතින් එහාට ඉවරයි. ඊට පස්සේ ආයෙ product එකට එයා product එකක් ආයෙ මේ research කරලා හොයාගෙන එතනින් එහාට ආයෙ scale කරනවා. එතකොට එකම client teams have repeat client ලා වෙනවා. එතකොට එක ස්ටෝර් එකක් හදනවා එක වෙබ්සයිට් එකක් වුණොත් එකම ක්ලයන්ට් අපි සර්විස් එක ගන්න ප්‍රමාණය වැඩි. සහ ඒ ක්ලයන්ට්ම අඳුනලා දෙන එයාගේ ඔව් word of mouth රෙෆරල්ස් ටික. ඔව් මට ගොඩක් හැදලා තියෙන අන්න එහෙම. මට මම මාකටිං උත් කරනවම නැත්තේ නෑ. හැබැයි මට වැඩිපුරම එන්නේ මේ word of mouth තමයි ක්ලයන්ට් බේස් එක හැදෙන්නේ. අපි ඔක්කොම කතා කරන්නේ මම හිතන්නේ අපේ ෆ්ලෝ එකකට වඩා ගොඩක් දේවල් කතා කරා සහ මේ ඔඩියන්ස් එකට සෑහෙන දේවල් ගන්න තිබ්බ හේතුව ජපුරේ කොල්ල දෙන්නේ
හොඳට මිගෙන ගත්ත ලංකාවේ රැන්ක් දාලා යුනිවර්සිටි ගිහිල්ලා මේ වෙනකොට ෆ්‍රීලාන්සින් වලින් ලංකාවට ඩොලර් ඉන්කම් එකක් ගෙන ඩයල් දෙකක් එහෙම කිව්වොත් හරිනේ දැන් උඹලගේ යාළුකම තිබ්බේ ඉස්කෝලේ කාලේ ඉඳලා සාමාන්‍යයෙන් මචං යාළුකමක් කියලා එකක් සල්ලි එනකොට ටිකක් අමාරුයි රැඳෙන්න මැන්ටන් දැන් මෙතන අවුරුදු මොන්තනේ විස්සක 20ක අදරත් එකම වාහනේ ඒකද ලැබිල්ල එහෙම තාමත් කිසි ප්‍රශ්නයක් නැහැ මම මුයි හරි අමාරුවෙන් තියාගෙන ඉන්නේ මම බලනවා කටවාගෙන ඉන්න මචං වැඩේ ෂේප් වෙලා තියෙනවා හරිද නැත්නම් හරි අමාරුවෙන් පොඩි ආගියුමන්ට් එකක් ගියත් රණ්ඩු වෙන වැඩේ නවතිනවා ඕක මැනේජ් කරගත්තේ කොහොමද මම හිතන්නේ හැමෝටම දැන් ගැපුර ගමුකෝ ගැපුර ගන්න පස්සේ කියනවා පට්ට ස්කිල් ඩයල් සෙට් එක අනිත් ඒ වගේ තියෙනවා ඕකේ මචං ටීම් වෙලා හරි හැදිලා යාළුවෝ සෙට් එකක් එකතු වුණොත් කරන්න පුළුවන් දේවල් මේ ලංකාව ඇතුලේ අනන්තය අප්‍රමාණයි මම ඒකයි මේ ප්‍රශ්නේ අහන්නේ කොහොමද ඔක මැනේජ් කරගන්නේ යාළුවෝ වල දෙන්න තරහ වෙන්න කියන්නේ ආගියුමන්ට්ස් යන්න නැති වෙන වෙලාවල් හැමදාම මේ ආදරෙන් වගේ එහෙම ඉන්නේ රණ්ඩු වෙන වෙලාවල් ඇති ඕක මැනේජ් කරගත්තේ කොහොමද ඒක මචං මෙහෙම දැන් මම දැන් පොළොන්නරු සෙට් වෙලා ඉන්නේ දිලීප දැන් කුරුණෑගල සෙට් වෙලා ඉන්නේ හරි මම දැන් දිලීප කුරුණෑගල හැබැයි දිලීප මොනා හරි දැන් දිලීපලා පොළොන්නරුවේ ගෙදරක් තියෙනවා ඒ ගෙදරට මොන වැඩකට ආවත් අපේ ගෙදර ඇවිල්ලා තමයි යන්නේ හරි ඒක සතියේ විතර පාරක් කෝල් එකක් දානවා දිලීපලාගේ අම්මා මට පුතාට වගේ තමයි මට වගේම තමයි සලකන්නේ හරි එතකොට දැන් අදත් මං එහෙට ඇති 3:00මාරයි මං එනකන් උයලා එතකොට ඇවිල්ලා දවල්ට කන්න වෙලා දැන් කන්න නැතුවා ඒකට වෙන තරහ වෙන සීන් එකක් තියෙනවා අම්මා මේ ඒ වගේම අර හැමදේම අපි දෙන්න මේ කතා බහ කරනවා නේද අනිවාර්යෙන් සතියකට දෙකකට පාරක් කෝල් එකක් ගන්නනවා ඒ තමම දන්නේ තියෙනවා මම දිලීපගෙන් සෑහෙන්න අහගෙන තියෙනවා සෑහෙන්න දිලීප උදව් කරලා තියෙනවා සෑහෙන්න දෙන්න එකතු වෙලා කරනවද මොනවද නෑ බිස්නස් කොලැබොරේෂන් නෑ ඒක ට්‍රිප් එක තමයි තියෙන්නේ ඔව් ඒ කියන්නේ දැන් අම්බ සෙට් උනේත් මේ අපි දෙන්නම එකට ඉවෙන්ට් වලට ඇවිල්ලා ඔව් පේනි ඉවෙන්ට් එකක් නේ ෆවුන්ඩේෂන් එකේ දෙන්න එක ඉවෙන්ට් එකේ පස්සේ වාගේ ඇල්ටෝ එකේ මම අපි දෙන්නමනේ මම ඩ්‍රොප් කරා නෑ ඔයා මාව ඩ්‍රොප් කරා මෙයාගේ ගිහින් මගින් බහැලා තාමත් අපි එක ගෝල් එකකින් ආවනේ දෙන්න දෙන්න ආවා දෙන්න ඒ වගේ තමයි ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගැන කියද්දි මම හිතන්නේ මෙහෙමයි දැන් මෙයා ගොඩ ගියා ඉන්නවනේ මම ඒක අහන්නේ හේතුව මචං ඔව් සමහරුන්ට ඩොලර් එකක් කෙනෙකුට පොඩ්ඩක් වැඩේ අරලා දාලා අජෙල එනවනේ ජෙලස් එක එනවා එහෙම එකක් අපේ ඒ ජෙලස් එක නැති ප්‍රශ්නේ තියෙනවා අපි ඒ කියන්නේ අපි ගාවල ජෙලස් එක නැහැ මෙයා ගොඩ ගියත් ප්‍රශ්නයක් නැහැ එයාට මම ගොඩ ගියත් ප්‍රශ්නයක් නැහැ ඒ නිසා අපි දන්නේ නැති දේවල් ෂෙයා කරගන්නවා ගොඩක් ඒවා තියෙනවා අපිට එහෙම ඉරිසියා වෙන්නවත් තරහ වෙනවත් එහෙම දෙයක් නෑ දැන් අපි දෙන්නගේ එකම වාහන හරි ඉතින් පස්සේ එකම ඩිග්‍රී එකම කැම්පස් අරම මූඩ වැඩියෙන් තිබ්බා කියලා මට එහෙම ප්‍රශ්නකුත් නෑ මට අඩුවෙන් කියන්නේ මට වැඩියෙන් තිබ්බත් මොන ප්‍රශ්නකුත් නෑ ගොඩක්ම ඒක තමයි තේරුම් ගැනීම තමයි දෙන්නේ ඒ විදිහට අනිත් ප්‍රශ්නයක් ආවොත් බලන්න ප්‍රශ්නයක් දැන් මොකක් හරි මේ ජීවිතේට උනත් ප්‍රශ්නයක් ආවම සමහර ඒවා අපි දෙන්න කතා කරනවා ඒ කියන්නේ එහෙම ඉන්නොත් නෑ මට ආපු ප්‍රශ්නයක් කියලා දන්නකො ඒතකොට සාමාන්‍යයෙන් මම මොකක් හරි මේ දැන් හොටෙල් එකේ ඉන්නේ අර දවස්වල ඒ ගන්න කලින් මම මුත් එක ටිකක් එහෙම කතා කරා එහෙම එකක් අපි කොරෝනා කියන එක වෙනම එකක් නේ වයිෆ් කියන සාධකයටත් වඩා දැන් ගෙදර හැන්ඩ් වෙච්ච සමහර කෙනා යාළුවෝ අර ඉනර් සර්කල් එක ඇතුලේ ඉන්න අර ගානට කරන්න පුළුවන් ලෙවල් එකේ ඉන්න යාළුවොත් එක්ක සමහර දේවල් ෂෙයා කරනවා ඒක මොකද්ද දන්නේ නැහැ හැබැයි එහෙමයක් තියෙනවා ඒකම ප්‍රශ්නේ කියලා සමහර ප්‍රශ්න එහෙම සෙට් එකක් පුළුවන් සමහර කලාවට යාළුවන්ට කියනවා මචං ගෙදර අයට අම්මා තාත්තට උනක් කියන්න බැරි සමහර ප්‍රශ්න යාළුවන්ට එක්ක ෂෙයා කරගන්න කියන්නේ ගොඩක්ම ඒ ප්‍රශ්නේ ගෙදර ඇත් එක්ක කතා කරොත් ඒගොල්ලෝ ස්ට්‍රෙස් වෙනවා අපිට වඩා හරි දැන් වයි දන්නකො එහෙම එකක් දැන් මට ක්ලයන්ට් කෙනෙක් නැති වුණොත් එහෙම ඒක මම ගෙදර මිනිස්සුත් එක්ක කතා කරන්න ගියොත් වයිෆ් එක්ක හරි කාත් එක්ක හරි ඒගොල්ලෝ බය වෙනවා එහෙම එකක් කරන්නේ මෙයාලත් එක්ක අපි එහෙම අපේ ඉන්න අර අපේ එක ෆීල්ඩ් එකේ ඉන්න ඇත් එක්ක එහෙම කතා දැන් අපි දිලීප නෙමෙයි උඹ දන්න අපේ වෙනම සෙට් එකක් ඉන්නවා කියන්නේ අපේ ඔය ට්‍රිප් යන අරම කරන ක්ලබ් එකකින් සෙට් වුණ පට්ට යාළුවෝ සෙට් එකක් ඉන්නවා අපිට අපි ඔක්කොම සෙට් උනේ ක්ලබ් එකෙන් ඒ ක්ලබ් එක මචං කොරෝනා වලින් පස්සේ තමයි පොඩ්ඩක් චොර වෙන්න ගත්තේ ලංකාවේ නොලෙජ් ෂෙයා වෙන තිබ්බ සුපිරිම තැන ඕකෙන් ගොඩ ගියපු අය කී දෙනෙක් ඉන්නවා ලංකාවේ කටි සයිලන්ට් කලින් ආයේ ඉතින් අපි පැත්තකට Silent වල අපේ ඉන්නවත් නැහැ සයිලන්ට් කියන්නේ මම හිතන්නේ ඒ කෙනාගේ තියෙන වැඩත් එක්ක එයාලට ඉතින් බලන්න දෙයක් නැහැ මොකද වැඩ කොච්චර තිබ්බත් තියෙනවා අප්පෝ තියෙනවා ඒතනයි මුලදී ඇක්ටිව් වෙලා හිටපු සෙට් එකම දැන් වෙනම ලෙවල් එකක් රෙස්පොන්සිබිලිටිස් දැන් අලුතෙන් ඇවිල්ලා ඉන්න සෙට් එක දැනගන්න ඕන අපි කරපු දේවල් ටික එතන දැන් කරගෙන හැබැයි දැන් අලුතෙන් ඉන්න කෙනෙක්ට
අලුතෙන් එනගෙනට මාර රිසෝස් තින ඕන දෙයක් මං ඉන්න පිල්ලේ ඕන දස් සර්ච් කරන්න තමට දැනගන්න පුළුවන් එහෙනම් අපි දැන් අවසා එන්ඩකට ඇවිල්ලද අපි ඊට කලින් අහම් පොඩක් අලුතෙන් මේ වැඩි පටන්ගන්න කමදයක් දෙන්න පුලන් උපදෙස් මනාව දෙන්නට මෙමයි ඔතන මටන කියන්න තියෙන්නේ දැන් මෙත සමාගරන පුලන් යුනිවසිට අන්ඩ බලානන්න කට්ටිය ඒලවල් කරන කට්ටිය හිතන් දෙවා එලවල ඉවර කලේර වෙලා මේ ආගෙන ගණ්ඩෝන නෑ YouTube තින YouTube එක සෙල් ලඩි කරලා ගොඩ ගේම ගන්න පුල අපි දැන්ට සෙල් ලන් කරනවා තම මත් ප්‍රජෙක්්ට කත්තාම සෙල් ලන් කළ තම කරගන්න හැබැයි අර ඩික්්බ එක කියනදේ ඒ අනිවරින් කරගන්න මොකද මේ ඒ අවුදු හතර කියන මිනම එක සල්ලි හොයන්ඩ අන් කරන්න පුළුවන් ඒකල්ලුවන් නමුත් එතන හම එක්ස්පිරන්ස එක ඒක ඒ අනිවරෙන් ගන්න ඕන කෙනෙ ගැන කැම්පස් යන්න පුළුවන් හැකියාව තියෙන පාඩම් කරන්න පුළුවන් කෙනෙක් තියෙනවා අනිවාර්යයෙන්ම ඒ පාත්‍රයට යන්න ඕනේ ඒක කරගන්න ඕනේ කැම්පස් එකේ ඉන්න ගමන් ඔය දේවල් ඕන තරම් කරන්න ඕනේ ඒක කරන්නේ ඒ විදිහට එතකොට අනිත් දේ ඔතන කන්සිස්ටන්සි එක මොකක් හරි දෙයක් කරන්න පටන් ගත්තාම මෙතන දවසින් සක්සස් වෙන්න බෑ දවස් දෙකක් තුනක් නෙමෙයි ඉතින් ඔතන ප්‍රොජෙක්ට් තමන්ට තියෙන ස්කිල් එක අනුව ඒ දේ කරන එක කන්සිස්ටන්සි කරගෙන යන්න පුළුවන් වෙනවා ඕක තමයි ගොඩක් දුරට මේ ඔය දේ බැලන්ස් කරගත්තාම ෆස්ට් එක এডুকেෂන් අනිත් එක කන්සිස්ටන්සි ඕකේ මචං ෂෝට් කට් නෑ කියන ෂෝට් කට් නෑ මචං හරි ෂෝට් කට් නෑ වගේම තමා අපි දෙයක් මොකක් හරි දෙයක් තෝරගත්තොත් ඒකේ අන්තිමටම අපි ස්ටඩි කරන්න ඕනේ දැන් මම කියවන i+ බ්ලොග් එකේ තුන් පාරක් කියවන්න නැතුව මේක හදන්න යන්න එපා කියලා තිබ්බ එහෙම හදපු නිසා තමයි මම ඒකෙන් ගොඩ යන්න ඇත්තේ ඒ වගේ ඒක අන්තිමටම හොයන්න ඕනේ සහ දිලිප කියවා වගේ ඉගෙන ගන්න එක තමයි ෆස්ට් හරි පොඩි කාලේ අපේ අම්මා මට කැට ගහන්නවත් යන්න දීලා නැහැ ගාන දාගෙන ගියොත් එහෙම ඒ කියන්නේ සල්ලි හොයනවා කියන එක වෙන ඒක පැත්තකින්ම තියාගන්න ඕනේ අපි වගේම කියන්නේ මේ මම කියන්නේ අමාරුකම් තියෙන මිනිස්සු ඇති හැබැයි ඉගෙන ගන්න ඕනේ ඉගෙන ගත්තොත් තමයි ගොඩ යෑමක් තියෙන්නේ ලංකාවේ නම් උත්තරේ අමාරුයි කියලා උත්තරේ අතහැරලා ෂෝට් කට් හොයන එක නෙමෙයි දැන් වෙලා තියෙන්නේ ගොඩක් මේ ෆ්‍රීලන්ස් දෙන කියන දේ එලියට ඇවිල්ලා දෙන හින්දා කට්ටිය හිතනවා ඉගෙන ගත්තේ නැත්නම් ගේමක් ගහ ගන්න පුළුවන්. තව හොඳම දේ අපේ කාලේදී ඔය ෆ්‍රීලන්ස් කියන දේක් තිබුණේ නැහැ. අපිට තිබුණේ ඒ ලෙවල් ඉවර කරලා කැම්පස් ගිහිල්ලා කැම්පස් එකෙන් ගිහලා චාර්ටඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන එක තමයි අපේ මගෙන. ඒක වෙනස් වුණා. තව හොඳම දේ තමයි මේ හැමදේම ලේසි කියලා පෙන්වන සෙට් එකක් ඉන්නවනේ මේකේ. මං සල්ලි හොයන්න පුළුවන් කියලා සෙට් එකක්. එයාලට අහු වෙන්නත් එපා ඒක. ඕක තමයි මේ අපෙන් ඕන කෙනෙක් ආදී අපි සෙෂන් කරක් දිනවත් කියන්නේ මේකට එනවා නම් අද පටන් අරන් හෙට නම් සල්ලි හොයන්න බලන් ඉන්නකට කරුණාකරලා අදම යන්න. ඔව් ඔතන හાર્ඩ් වර්කින් කියලා දෙයක් එතන තියෙන්නේ නැහැ. දැන් යන්නේ පොඩ්ඩක් ස්මාර්ට් වර්ක් කරනවා. හැබැයි හાર્ඩ් වර්ක් කරන්න තු ස්මාර්ට් වර්ක් කරන්න බෑ. ඒක හරියන කන්සෙප්ට් එක. මම දකින්න කම්බිනේෂන්. කම්බිනේෂන්. ඒ කියන්නේ හાર્ඩ් වර්ක් කරොත් තමයි කෙනෙක්ට ස්මාර්ට් වර්ක් කරන්න පුළුවන්. ඔව්. සහ මේ මං මෙහෙම එකකුත් තියෙනවා. හැමෝටම හැම දෙයක්ම බෑ. හරිද? මට මේ හැමදේම කරන්න බෑනේ. එතකොට අපි එක දෙයක් මේ එක්ස්පර්ට් කෙනෙක් වුණොත් එක දෙයක ඒ පාත් එකේ යන්න පුළුවන් උපරිම තැනට ගෙනියනවා. නේ? ඒ කියන්නේ හැමදේම අරහෙන් මෙහෙන් අල්ලලා කරලා බලන්න ගියොත් එහෙම සහ තව එකක් තියෙනවා. අපි මේ කතා කරේ ඔය graphic design, software development, virtual assistant. ඒ වගේ පොඩි පැති ටිකක් නේ. ඊට අමතරව මේකේ ගොඩාක් අල්ලන්න දැන් තියෙනවනේ. මම හිතනවා ඔයාලා ඉස්සරහදී ගෙන්නයි ක්‍රිප්ටෝ වගේ පැති. එතකොට ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් කරන. එතකොට ෂෙයා මාකට් එක කරන. ඒ වගේ පැතිත් තියෙනවනේ. මම ඔයාලට පොඩි සජෙෂන් එකක් දෙන්නේ ඒවත් කරන්න. මම ඒකයි කිය හැමෝටම හැමදේම බෑ. අරවට මාර විදිහට එක්ස්පර්ට් කරන්න පුළුවන් අයත් ඒ අතර ඉන්නවා ඉතින්. ගොඩක් තැන්වලදී අහු වෙන්නේ ක්‍රිප්ටෝ මාකට් එකක් අතර තමයි මිනිස්සු සෑහෙන අහු වෙන්නේ. ඒක තමයි. ඒක හරියට ඉයලා දෙන්න. ඒක අතන අපි try කරනවා ඒක මිනිස්සු දැනුවත් කරන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක කොච්චර දැනුවත් කරන්න ගියත් එතන අද පටන් අරන් හෙට සල්ලි ගන්න පුළුවන් කියලා ඒක නැති කරන්නේ. ඒක හදුවට පස්සේ අපි කාටවත් ඒක මේව කරන්න බෑ. ඒ මිනිස්සුන්ගේ සයිකොලොජි එක. නැත්නම් ඉතින් මේ නිදන් ගොඩ දැම්ම වගේ තමයි ඉතින් හරියටනේ පත් වුණොත් එහෙම. ඇත්තටම පාලන ගමේ කියපු කතා අපි එහෙම වුණොත් ඉතින් සෑහෙන ලොකු ඩිස්කෂන් එකක් සෑහෙන ලොකු දැනුමක් ෂෙයා වුණා. මේ අපි අද මොකද කරන්නේ? ඔව් අපි අද තින්නේ ඇත්තටම හැක හවුස් එකේ වෙනද වගේම විශේෂ ස්තුතියක් දෙන්න ඕන මේ දෙන්නට මේ සෑහෙන දුරක ඉඳගෙන අපේ ටීමට අද ආවා එක කෝල් එකක් දීලා මේ වීඩියෝ එක බලන්න ඉතින් එන්ඩ් එක වෙනකම්ම මේ දැනුම ගන්න මොකද
සෑන කට්ටක් කාල තමයි මෙතැන්ට ආවේ සහ අපිත් මේ කට්ටක් කාල දව කරන්න එන අපි එන්ක ඕනෑ තව එකක් මේ දැන් මොනහරි ප්‍රශ්න තියෙනවා නම් අපි කන්ටැක්ට් කරන්න සෝෂල් මීඩියා දාන අනිවාර කිසි ප්‍රශ්නයක් නැහැ මේ ඕන දෙයකට අපි උත්තර දෙනවා කිසිම මොකක් කරේ මේ නැහැ ඕන දෙයකට උත්තර දෙනවා මැසේජ් එකක් දාන්න අපි කියලා දීලා මේ ගේමක් ගහපු අය ඉන්නවා ගොඩක් එතනින් මම දාමිවර කරන්න දෙන්නේ නැහැ තව කමෙන්ට් එකක් බණි කමන්නේ මේ මේෂය කරන්න නොලෙජ් එකක් ඉඳලා ඒක බලන කට්ටියට විතරයි මේක මේ පොඩ්කාස්ට් එක ඇත්තටම තියෙන්නේ එතකොට ඔයාලා කියලා දීලා ඔය ස්ට්‍රැටජිස් කියලා දීලා මේ වෙනකොට ගොඩක් මිනිස්සු ඉන්නවා දැක්ක ඔව් අනිවාර්යෙන් ඉතින් ඒ කියන්නේ මෙහෙම අපිට මේ සියලු දේම එහෙම පෙන්වන්න බෑනේ හැම දේම අපිට අතින් අල්ලලා කියලා දෙන්න බෑ අපිට පාත් එකක් පෙන්වුවොත් පාත් එකක් පෙන්වුවොත් ඒ පාත් එකේ ගිහිල්ලා සක්සස් වුණා අය ඕන තරම් ඉන්නවා ඉතින් අපිත් එහෙම මම නම් ගෙලින්ම මේ එහෙම අපිට පොයින්ට් එකක් ආවොනොත් එතනින් එහා අපි යන්න ඕනේ ඉතින් තමන්ගේ ස්කිල් එක මොකක්ද කියලා තමන් තමන් පුළුවන් දැනගන්න. ඒක තව කෙනෙකුට පෙන්වන්න බෑනේ. තමන් දැනගන්න ඕනේ තමන්ගේ පැෂන් එක මොකද්ද. ඒක අනුව ස්කිල් එක ඩෙවලොප් කරගන්න. ඒ ස්කිල් එක ඩෙවලොප් කරගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් යන පාත් එක වල මේ පැත්තෙන් ගියොත් මේ වැඩේ කරගන්න පුළුවන්. ඒක තමන් තීරණය කරගන්න ඕනේ තමන්ගේ ස්කිල් එක හදාගන්න එක. ස්කිල් එක තමයි ඩිග්‍රී සර්ටිෆිකේට් එකට සර්ටිෆිකේට් එකක් කොයි බත් ඒ ඩිග්‍රී සර්ටිෆිකේට් එකනොත් ලැබෙන්නේ ස්කිල් එකක්. ඩිග්‍රී සර්ටිෆිකේට් එකට වඩා වැදගත්ම දේ තමයි ස්කිල්. ඒක මේ වෙනකොට Google Microsoft සොෆ්ට්වෙයාර් සාමාන්‍යයෙන් සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් ඉන්ටර්වියු වලට ගියොත් එහෙම අපේ සර්ටිෆිකේට් නෙමෙයි ඉස්සෙල්ලා බලන්නේ. අපිට ප්‍රැක්ටිකල් දෙයක් දෙනවා කරන්න. ප්‍රැක්ටිකල් දෙයක් පාස් නම් ඉතින් එයාට තමයි අපේ HR එකෙන් බලන්නේ අපේ තියෙන ක්වොලිෆිකේෂන් මොනවද කියලා. හරි එහෙනම් අපි අද එන්ඩ් එකක් ගමු thank you කෝල් එකෙන් ඇවිල්ලා කොරෝනාරු ඉඳලා කොරෝනා කාලේ ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා අපේ සල්ලි දෙන්නේ කන්න දෙනවා සල්ලි දෙන්නේ ඒකට එහෙම ඇවිල්ලා මේ ෂෙයා කරපු නොලෙජ් එක ඇත්තටම thank you දැන් කිසිම දෙයක් අංගල මෙතන කරේ අපි කරපු දේවල් වල මෙතන කතා වුනේ ඉතින් අපි පොඩ්කාස්ට් එකේ දිගටම මොකද තමයි අපේ වටේ එන්නේ මොම ඔය විදිහට මේ කතා කරන්නේ ඉතින් අපි අද එහෙම එන්ඩ් එකක් ගමු දෙන්න අපි ගිහිල් එන්න ලොකු දෙයක් නෑ බලන්න ගිහිල් එන්නම් ජය කමෙන්ට් එකක් දාන්න බලින්න වැරදි කියන්න ජය